හරි අයබෝන් ළමයි. හරි එහෙනම් අපි පාඩම් පටන් ගමු. හරි එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ දෙවෙනි නිපුණතා මට්ටම. අපි පළවෙනි නිපුණතා මට්ටම එතකොට ගිය සතිය අවසන් කරා. ඒ වගේම ඒකට දාලා විභාග ප්‍රශ්න ටිකත් අපි ගිය සතිය සාකච්ඡා කරා. එතකොට අපි එහෙනම් අද කතා කරමු අපේ දෙවෙනි නිපුණතා මට්ටම. අපි නිපුණතා මට්ටම 9න් හඳුනාගත්තොත් ව්‍යාපාර විකාශනය හා එහි ප්‍රවණතා කියන නිපුණතා මට්ටම තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. හරි එතකොට අපි මේ කොටසට අදාළ කාරණා එකින් එක කතා කරගෙන යමු. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ පාඩම ගත්තොත් එහෙම අපි ඉගෙනුම්ඵල මේ කියන ඉගෙනුම්ඵල වලින් සමන්විතයි. ව්‍යාපාර විකාශනය, ඒ කියන්නේ ව්‍යාපාර ආරම්භයේ සිට වර්තමානයේ දක්වා ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධීන් අපි ගොඩක් කතා කරනවා මේ කොටසදී. ඒ වගේම තමයි ඒ අතර තියෙන ප්‍රධානම සංසිද්ධීන් මොනවද කියලා වෙනම අපි හඳුනා ගැනීමක් කරනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මොකක්ද ව්‍යාපාර විකාශනය කියලා කියන්නේ? අපි සරලවම ගත්තොත් ව්‍යාපාර විකාශනය කියලා කියන්නේ අතීතයේ ඉඳලා අද දක්වා ව්‍යාපාර පවතගෙන ආපු කාල වකවානුව. එහෙම නැත්නම් ව්‍යාපාර වර්ධනය වුණ ආකාරය අපි ව්‍යාපාර විකාශනයේ විදිහට අපි හඳුනා ගන්නවා. හරි. එතකොට ව්‍යාපාර විකාශනය අපි ගත්තොත් වැදගත් සංසිද්ධි විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට පැහැදිලිවම කියන්න බෑ ව්‍යාපාර කියන සංකල්පය ලෝකේ ආරම්භ වුණේ කවද්ද කියන එක අපිට පැහැදිලිව කියන්න බෑ. හැබැයි අපිට හඳුනා ගන්න පුළුවන් යම් කිසි සංසිද්ධීන් ප්‍රමාණයක්. එතකොට එන්න ඒ කියන සංසිද්ධි සිදු වුණේ කවද්ද? අන්න ඒ දවසේ එන්නේ ඒ වකවානුවේ ව්‍යාපාර ආරම්භ වුණා කියන එක විතරයි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට කියන්න බෑ දැන් සමහර සිදුවීම් තියෙනවා අපිට කාලවකවානුවකදී කියන්න පුළුවන් නේ. මෙන්න මේ ක්‍රිස්තු පූර්ව මෙන්න මේ 500 ක්‍රිස්තු වර්ෂ 2000 මෙන්න මෙහෙම දිනයක් කියන්න පුළුවන් වුණාට ව්‍යාපාර ආරම්භ වුණ නිශ්චිත දිනයක් අපිට කියන්න බෑ. හැබැයි අපිට හඳුනා ගන්න පුළුවන් යම් නිශ්චිත සංසිද්ධි ප්‍රමාණයක් විතරයි. හරිද? එතකොට මේ ව්‍යාපාර විකාශනය කියන එක ගත්තත් අර මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගයේ එහෙම නැත්නම් මිනිස්සු වානරයාගෙන් වෙන් වෙලා වානරයාගෙන් වෙන් වෙලා ශිෂ්ට සමාජයට එන්න පටන් ගත්ත මුල්ම කාලේ ඉඳලා ව්‍යාපාර විකාශනය වෙලා තියෙනවා. එතකොට මිනිස්සු අපි අර කතා කරන ඈත අතීතයේදී එහෙම නැත්නම් අපි කතා කරන අර මිනිස්සු ගල් ගුහාවල ජීවත් වුණ මූලිකම යුගයේ. හරිද? අපි ගත්තොත් එහෙම මුල් ශිලා යුගය කියලා අපි හඳුන්වන කාලේ ගත්තොත් එහෙම මේ කාලෙදී මිනිස්සු ජීවත් වුණේ ගල් ගුහාවල. හරිද? එතකොට මේ ගල් ගුහාවල මිනිස්සු ජීවත් වෙනකොට මිනිස්සුන්ගේ ජීවන රටාව බවට පත් වෙලා තිබෙන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ ජීවන රටාව බවට පත් වෙලා තිබ්බේ උදෑසන අවදි වෙනවා. ඒකල මිනිස්සු දඩේමේ යනවා. ඒකල දඩයම් කරගන්නවා. ඒකල ඒ ආහාරයට අරගෙන රාත්‍රියේ නිින්දට යනවා. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍ය දිවි පෙවත විදිහට ගත කරේ. මිනිස්සු ගත කර දිවි පෙවත විදිහට තිබි ඔන්න ඔය කාරණේ. හැබැයි මිනිස්සු මේ ගල් ගුහාවල ඉඳලා ගින්දර සොයාගත්තට පස්සේ මිනිස්සු මොකද උනේ? මිනිස්සු පටන් ගත්තා මේවා යොදාගෙන එහෙම නැත්නම් අපි කතා කරන මේ ගින්දර යොදාගෙන ආහාර පුච්චලා කන්න පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වුණාට පස්සේ මිනිස්සු මොකද උනේ? මිනිස්සු සාමාන්‍ය සත්තුන්ගෙන් වෙනස් වෙලා වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට මොකද උනේ? මිනිස්සු Tamanට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවීමත් සමග මිනිස්සුගේ බුද්ධිය වර්ධනය වුණා. සත්තුන්ගෙන් වෙනස් වෙලා ජීවි කොට්ටාසයක් විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට මේ මුල්ම කාලයේ මුල්ම යුගයේ ව්‍යාපාර කියලා සංකල්පයක් එහෙම නැත්නම් ව්‍යාපාර කියලා දෙයක් අපිට දක්නට ලැබුණේ නැහැ. හැබැයි ව්‍යාපාර කියලා දෙයක් තිබුණේ නැති වුණාට මිනිස්සු සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරගෙන ගියා. එතකොට මේ ගල් ගුහාවල ජීවත් වෙගෙන ඉන්නකොට මිනිස්සු ටික කාලයක් යනකොට ගල් ගුහාවේ ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙනකොට විවිධ පුද්ගලයෝ විවිධ කාර්යයන් වල නිරත වෙන්න පටන් ගත්තා. දැන් උදාහරණයක් විදිහට කාන්තාව වගේ කට්ටිය ගල් ගුහාව ඇතුලේ. හරිද? ඒ කියන්නේ ගෙදර ගල් ගුහාව පරිපාලන කටයුතු වල යාලා නිරත වෙන්න පටන් ගත්තා. එතකොට තරුණ පිරිස මොකද වෙන්න පටන් ගත්තේ? තරුණ පිරිස දඩේමේ යන්න පටන් ගත්තා. හරිද? වනසතුන් දඩයම් කරන්න පටන් ගත්තා. වැඩිහිටි පිරිස් ඔය අලබතල වගේ සුළු භෝග වර්ග ප්‍රමාණයක් වගා කිරීමේ කටයුත්තේ නිරත වෙන්න පටන් ගත්තා. එතකොට මෙන්න මේ කියන සංසිද්ධියෙන් තමයි අපේ ව්‍යාපාර ආරම්භ වීමට අදාළ මූලිකම කාරණේ සිද්ධ වෙන්නේ. මොකක්ද? යම් යම් නිෂ්පාදිත කෙරෙහි විශේෂීකරණයක් ඇති වෙන්න පටන් ගත්තා. හරිද? එතකොට එකම කටයුත්තක දිගින් දිගටම නිරත වීම නිසා ඒ පුද්ගලයන්ට මොකක්ද උනේ? ඔවුන් විශේෂීකරණයකට ලක් වුණා. හරිද? එතකොට මෙන්න මේ විශේෂීකරණය නිසා මොකක්ද උනේ?
නිෂ්පාදන අතිරික්තයක් බිහි වුණා. කොහොමද විශේෂීකරණයත් සමග නිෂ්පාදන අතිරික්තයක් බිහි වුණේ? ඒක මෙන්න මෙහෙම අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂීකරණයත් සමග මොකද වුණේ? විශේෂීකරණය වීමත් සමග මිනිස්සු මොකද කරේ? එකම කටයුත්තක දිගින් දිගටම නිරත වෙනවා. එතකොට ඒ කටයුත්තේ නිපුණයෙක් බවට පත් වෙනවා. දැන් අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැන් ඉස්සර ගියේ කොහොමද? දඩේමේ ගියේ තනි පවුලක් දඩේමේ ගිහිල්ලා මොකද කරන්නේ? සතෙක් මරාගත්තම ඒ දවසේ කාලය ඔහුට ඉවර වෙනවා. උන්ට දවසේ කාලය ඉවරයි. එතකොට ආය දෙයක් කරන්න වෙලාවක් නැහැ. හැබැයි විශේෂීකරණයත් සමග මොකද වුනේ? දඩේමේ යන්න පටන් ගත්තේ දැන් අර එක පිරිසක්. එතකොට ඔවුන් දන්නවා සත්තු දඩයන් කරන විදිය. සුළු සුළු ආයුධ පාවිච්චි කරන්න පටන් ගත්තා. හරිද? ඒ වගේම තමයි සත්තුන්ට දැනෙන්නේ නැති වෙන්න ළඟට යන්න පටන් ගත්තා. එතකොට මෙන්න මේ වගේ කාරණා නිසා මොකද වුනේ? විශේෂීකරණය සිද්ධ වුණා. පැහැදිලිද? එතකොට අන්න විශේෂීකරණයත් සමග සුවිශේෂී සිදුවීමක් සිද්ධ වුණා. මොකක්ද? විශේෂීකරණය වීම නිසා නිෂ්පාදන අතිරික්තයක්. ඒක හරි සරලයිනේ බලන්නකො මෙහෙම. දැන් හිතන්නකෝ ඉස්සර අර ඔක්කොමලා ගිහිල්ලා දඩයන් කරා වගේ නෙමෙයි දැන් යන තරුණ පිරිස දඩයම ගැන හොඳට දන්නවා. එයාලගේ හැම දවසකම රාජකාරිය වෙන්නේ දඩයම. එතකොට මොකද වුනේ? විශේෂීකරණය නිසා දඩයම වැඩි වුණා. වගා කරන පිරිස් දැන් අර ගල් ගුහාවේ සෑහෙන කාලයක් ඉඳලා ඍතු භේදය වගේ දේවල් ගන්නවා. එතකොට අන්න ඍතු භේදය වගේ දේවල් දන්න නිසා එයාලට මොකද වුනේ? එයාලගේ වගා කටයුතු සාමාන්‍ය වගා කටයුතු වලට වඩා එයාලගේ වගා කටයුතු සාර්ථක වුණා. එතකොට මොකද වුනේ මේ විශේෂීකරණය නිසා? අන්න නිෂ්පාදන අතිරික්තයක් බිහි වෙන්න පටන් ගත්තා. දඩේමේ යන කට්ටිය තමන්ගේ පරිභෝජනයට වැඩියෙන් දඩයන් කරනවා. අපි ඒකට කියනවා මොකද්ද? නිෂ්පාදන අතිරික්තයක්. දැන් හිතන්නකෝ 3 දෙනෙක් ගිහිල්ලා සත්තු 10 දෙනෙක් මරාගෙන එනවා. දැන් 3 දෙනාට සත්තු දෙන්නෙක් වගේ හිටියනම් ඇති. මස් පිනිස. හැබැයි 10 දෙනෙක් කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ මේ? විශේෂීකරණය නිසා නිෂ්පාදන අතිරික්තයක් බිහි වෙලා. දැන් මොකද්ද කරේ? මෙන්න මේ නිෂ්පාදන අතිරික්තය මොනව කරාද? දැන් හිතන්නකෝ සත්තු 10 දෙනෙක් මරාගෙන ආපු දඩයක්කාරයාට තමන්ගේ ආහාරයට එක සතෙක් හිටියනම් ඇති. ඉතුරු 10 දෙනා මොනව කරන්නේ නැද්ද? අන්න එයා මොකද කරේ? වගා කරන කෙනත් එක්ක හුවමාරු කරා. හරිද? සමහර විට ඊතල හදන කෙනාට මස් ටිකක් දීලා තව ඊතල ගත්තා. අන්න බලන්න. මෙන්න මේක තමයි ව්‍යාපාර ආරම්භ වුණ මුල්ම සංකල්පය. මොකක්ද? අපි කතා කරන විශේෂ නිෂ්පාදන අතිරික්තය තුලින් ඇති වුණ භාණ්ඩ හුවමාරු. පැහැදිලිද? හරි. එහෙනම් නිබන්ධනේ ගන්න බලන්න පළවෙනි පිටුව. ඒ පිටුවේ තියෙනවා බලන්න ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධීන් කියලා කොටස් 10ක්. හරි. අපි ඒකෙන් ප්‍රධාන ඉගෙන ගත්ත දැන් 3ක්. අපි අංක ඒ 3 ලියාගමු. පළවෙනි එක ලියාගන්න. නිබන්ධනයට යන්න. හරි. නිබන්ධනයේ පළවෙනි එක ලියාගන්න. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය හා ඍජු නිෂ්පාදනය. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය හා ඍජු නිෂ්පාදනය. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය හා ඍජු නිෂ්පාදනය. දෙවෙනි එක ලියාගන්න. පළවෙනි එක ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය හා ඍජු නිෂ්පාදනය. දෙවෙනි එක ලියාගන්න පුද්ගල විශේෂීකරණය හා නිෂ්පාදන අතිරික්තය. පුද්ගල විශේෂීකරණය හා නිෂ්පාදන අතිරික්තය. පුද්ගල විශේෂීකරණය හා නිෂ්පාදන අතිරික්තය. තුන්වෙනි එක ලියාගන්න භාණ්ඩ හුවමාරු. හරි. එතන බලන්න ඕන අපි ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධීන් අපි 3ක් ඉගෙන ගත්තා. හරි. එතන බලන්න මෙන්න මේවා තමයි ප්‍රධානම කාරණා විදිහට අපි හඳුනාගන්නේ. හරි. එතන අපි බලමු අපි තව කාරණයක් බලමු.
ඊට පස්සේ මොකක්ද උනේ භාණ්ඩ හෝමාරුවත් සමග බිහි වුණා මොකද්ද මේ වෙළඳාම හා වක්‍ර නිෂ්පාදනය. ඒකට අන්න අපිට හඳුනා ගන්න පුළුවන් වෙළඳාම කියන සංකල්පය. වෙළඳාම කියන සංකල්පය අපිට ඒතර කවදා ඇති වුණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔව් වෙළඳාම කියන සංකල්පය අපිට හඳුනා ගන්න පුළුවන් ඇති උනේ මොකක් සමගද අපි මේ කතා කරන භාණ්ඩ හෝමාරුවත් සමග. හරි. අංක 4 ලියා ගන්න. මොකක්ද වෙළඳාම හා වක්‍ර නිෂ්පාදනය. වෙළඳාම හා වක්‍ර නිෂ්පාදනය. වෙළඳාම හා වක්‍ර නිෂ්පාදනය. හරි. ඊළඟ එක බලන්න. හරි. ඒ වගේම තමයි දැන් මෙහෙම කාලයක් සමග ව්‍යාපාර කියන සංකල්පය ආරම්භ වුණා. ඊට පස්සේ මොකද උනේ? මෙතන දැන් ක්‍රමක්‍රමයෙන් සාම්ප්‍රදායික ජනග්‍රහණය වැඩි වෙන්න පටන් ගත්තා. හරිද? එතකොට ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට දැන් ගල් ගුහාවල මිනිස්සුන්ට ජීවත් වීම කියන කාරණේ එන්න සංකීර්ණ වෙනවා. ඇයි? ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ප්‍රධානම අවශ්‍යතාවයක් වන ජල අවශ්‍යතාවය. අන්න ජල අවශ්‍යතාවය ගොඩාක් වෙලාවට සැපිරෙන එක ප්‍රමාණවත් මදි වෙනවා ගල් ගුහාවල. අන්න ඊට පස්සේ මොකද උනේ? මිනිස්සුන්ට තේරුම් ගත්තා ඉස්සර ගල් ගුහාවේ මිනිස්සු ජීවත් වුණේ ඇයි? මිනිස්සු ගල් ගුහාවේ මුල් කාලේ ජීවත් වුණේ මේ වනසතුන්ට තිබ්බ බිය නිසා. හේතුව මොකද? දැන් අර මුල්ම කාලේ මිනිස්සු එච්චර දියුණු නැහැ. නමුත් ගල් ගුහාවල ජීවත් වෙලා මිනිස්සු දැන් ටිකෙන් ටික අර දඩයම් කිරීම සඳහා ආයුධ වගේ දේවල් හදනකොට මොකද උනේ? මිනිස්සු සත්තුන්ට තිබ්බ බිය අඩු වුණා. ක්‍රමක්‍රමයෙන් මිනිස්සු ගල් ගුහාවලින් මිදිලා ජනාවාස ආරම්භ කරා කොහෙද? ඔව් මිනිස්සු ජනාවාස ආරම්භ කරන්න පටන් ගත්තා ගංගා නිම්න ආශ්‍රිතව. මෙතෙන්දිත් විශේෂ කාරණයක් සිදු වුණා. මොකද්ද සිදු වුනේ? ගංගා නිම්න ආශ්‍රිතව මිනිස්සු පදිංචිවට ආවට පස්සේ මොකද උනේ? වගා කටයුතු සිදු කරන්න පටන් ගත්තා. එතකොට වගා කටයුතු සිදු කරනකොට මිනිස්සු ඒ තුල මොකද කරන්න පටන් ගත්තේ? ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. දැන් මෙතෙන්දී දැන් වෙනදාම කියන එක හරියට සිද්ධ වෙන මොන ක්‍රමයකටද සිදු වෙන්නේ? භාණ්ඩ හුවමාරුව යටතේ සිද්ධ වෙනවා. එතකොට භාණ්ඩ හුවමාරුව යටතේ වෙනදාම සිද්ධ වෙනකොට මිනිස්සු ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මේ භාණ්ඩ හුවමාරුව කියන එක සංකීර්ණ වෙන්න පටන් ගත්තා. හරිද? එතකොට භාණ්ඩ හුවමාරුව සංකීර්ණ වෙනකොට මිනිස්සුන්ට වෙන විකල්ප තිබ්බේ නැහැ. මිනිස්සු මොනවා කරන්නද? භාණ්ඩ හුවමාරුව සංකීර්ණ වෙනකොට. ඔව් එතෙන්දී මිනිස්සු බැලුවා මොකක්ද? ඒ ශිෂ්ටාචාරවල තිබ්බ දුර්ලභ දේවල්. මුලින්ම දැන් මේක හරි සරලයි. මේක මේ කවුරුවත් කියලා භාවිතයට ආපු දෙයක් නෙමෙයි. දැන් අර ඔයාලා පොඩි කාලේ සෙල්ලම් ගෙවල් කරලා ඇතිනේ. සෙල්ලම් ගෙවල් හදලා ඇතිනේ. එතකොට ඔයාලට මතක ඇති සෙල්ලම් ගෙදර මුදල් කියලා පාවිච්චි කරේ මොනවද කියලා. මොනවද සෙල්ලම් ගෙදර මුදල් කියලා පාවිච්චි කරේ? ඔව් සෙල්ලම් ගෙදර මුදල් කියලා පාවිච්චි කරේ අපි සාමාන්‍යයෙන් කතා කරන නැත්නම් අපි සාමාන්‍යයෙන් සෙල්ලම් ගෙවල ඔයාලා මුදල් කියලා පාවිච්චි කරේ සමහරට කොස්කොල පාවිච්චි කරා වෙන්න පුළුවන්. හරිද? තවත් සමහර කෙනෙක් සමහරට පාවිච්චි කරා වෙන්න පුළුවන් වළං කටු පාවිච්චි කරා වෙන්න පුළුවන්. හරිද? එතකොට එහෙම පාවිච්චි කරන්නේ ඇයි? එතකොට ඒ දේවල් එතන දුර්ලභයි. සමහරට වත්තේ අයිනේ තැනක තියෙනවා නම් කොස් ගහක් කොස්කොල පාවිච්චි කරනවා මුදල් විදියට. එතන මොකද වෙන්නේ? කොස්කොල මුදල් විදියට පාවිච්චි කරාම ඒකෙන් ගනුදෙනුව කරන්න පුළුවන්. ඒකට හේතුව ඒක දුර්ලභයි. ඒක හැම තැනම නැහැ. හරිද? වළං කටු කියන එක හැම තැනම නැහැ. එතකොට ඒක පාවිච්චි වුණා මොනවා විදිහටද? මුදල් විදිහට පාවිච්චි වුණා. එතකොට මෙන්න මේ ක්‍රමයට අපි කතා කරපු මෙන්න මේ ක්‍රමයට දුර්ලභ දේවල් මිනිස්සු මුදල් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට පාවිච්චි කරපු දේවල් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ ශිෂ්ටාචාරවල තිබ්බ දුර්ලභ දේවල් මිනිස්සු පාවිච්චි කරලා තියෙන මොනවා විදිහටද? මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. මොනවද ඒ කාලවල පාවිච්චි වෙලා තියෙන දේවල්? අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ පාවිච්චි වෙලා තියෙනවා ලුණු පාවිච්චි වෙලා තියෙනවා මුදල් විදිහට. හරිද? ඒ වගේම පාවිච්චි වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල හිටපු දුර්ලභ සතුන් මොනද? අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම මොනර තටු පාවිච්චි වෙලා තියෙනවා. හරිද? අර සුදුරොදි හොරා සිවුරු හොරා වගේ දුර්ලභ පක්ෂීන්ගේ පිහාටු පාවිච්චි වෙලා තියෙනවා. ඇද්දල පාවිච්චි වෙලා තියෙනවා. පබළු පාවිච්චි වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ ප්‍රදේශවල තිබ්බ දුර්ලභ ද්‍රව්‍ය පාවිච්චි වුණා මොනවා විදිහටද? මුදල් විදිහට. ඔන්න ව්‍යාපාර විකාශනය අපි හඳුනා ගන්න තවත් වැදගත් සංසිද්ධියක්. ලියා ගන්න හතරවෙනි එක මොකද්ද? මුදල් භාවිතය. මුදල් භාවිතය. මුදල් භාවිතය. හරි. ඒතර අන්න අපි හඳුනා ගන්නවා හතරවෙනි සංසිද්ධිය. දැන් අපි පොඩ්ඩක් මුදලේ විකාශනය කතා කරමු. දැන් ඔන්න අපි ව්‍යාපාර විකාශනය මම කතා කරගෙන වලට පැහැදිලි කරගෙන ආවේ. හැබැයි දැන් මුදල් භාවිතය කියන සංසිද්ධියට ආවට පස්සේ
අපේ ව්‍යාපාර අධ්‍යයන විෂයේදී අපි ප්‍රධාන කොටස් දෙකකට කතා කරනවා. ව්‍යාපාර විකාශනය වෙනමම කතා කරනවා. ඒ වගේම මුදලේ විකාශනය වෙනමම කතා කරනවා. දැන් ඔන්න පැහැදිලිවට මුදලේ විකාශනයේ මුල්ම අදියර මොනවද පාවිච්චි කරා කිව්වේ? විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා අපි කිව්වා. ඔන්න දැන් අපි කතා කරන මෙන්න මේ ශිෂ්ටාචාර තිබ්බේ ඒ ප්‍රදේශවලට සීමා වෙලා. දැන් අපි හිතමුකෝ දැන් ලංකාවේ රජරට තියෙන රජරට අනුරාධපුරේ තියෙනවා නම් ගමක් හැදිලා තියෙනවා නම් මේක ලොකු දුරස්ත ප්‍රදේශයක් එක්ක සම්බන්ධතාවක් නැහැ. මේ අපි කතා කරන්නේ ඈත අතීතයක් ගැන. ඒකට අඩුම ගානේ ලංකාව රජවරුවත් පාලනය කරන්නේ නැහැ. ඊටත් ඈත අතීතය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ ප්‍රදේශයේ මිනිස්සු ඒ වට වෙලා තියෙන කඳු හෝ ඒ ප්‍රදේශවලින් පිටතට ගිහිල්ලා නැහැ. හැබැයි මොකද වෙන්නේ? මේකේ මෙයාලා මුදල් කියලා දැනට පාවිච්චි කරේ ඒ ප්‍රදේශයට සීමා වෙලා තිබ්බ විවිධ දුර්ලභ ද්‍රව්‍ය. හැබැයි ටිකෙන් ටික මොකද වෙන්නේ? ජනගහනය වැඩි වෙනකොට මිනිස්සු මේ රට පුරා පැතිර යනකොට රටේ විවිධ තැන්වල වෙන වෙනම ඉන්න ජන කණ්ඩායම් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රව්‍යවල තියෙන දුර්ලභභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. දැන් ලංකාවේ මුදල් විදිහට සිප්පි කටු පාවිච්චි වෙලා තියෙනවා. හැබැයි අපි හිතමු රට මැද තිබ්බ ශිෂ්ටාචාරයක පාවිච්චි වුණාට සිප්පි කටු කියන එක හැබැයි රට අයිනේ තියෙන තැනක ඒක දුර්ලභ නැහැ. මුහුදු බඩ ප්‍රදේශයක සිප්පි කටු කියන එක දුර්ලභ නැහැ. අන්න මිනිස්සු රට මැද තිබ්බ ජනාවාසයකට කොහෙන් හරි ආපු සිප්පි කටු ප්‍රමාණයක් තියෙනවා. ඒක මුදල් විදිහට පාවිච්චි කරනවා. හැබැයි දැන් මොකද වෙන්නේ? ටිකෙන් ටික මිනිස්සු වර්ධනය වෙනකොට මිනිස්සු තව විවිධ ජන සමාජ අතර තියෙන සම්බන්ධතාව වැඩි කරගන්නකොට අර වෙරළ බඩ පැතිවලින් සිප්පි කටු රට මැදට එන්න පටන් ගන්නකොට මුදල විදිහට අර තියෙන දුර්ලභභාවය නැති වෙලා මේක අහෝසි වෙලා යනවා. අන්න බලන්න ද්‍රව්‍ය මුදල් භාවිතයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? මිනිස්සු හොයන්න පටන් ගත්තා මේ ද්‍රව්‍ය වලටත් වඩා දුර්ලභ ද්‍රව්‍ය. එතකොට ඔන්න මිනිස්සු තවත් ව්‍යාපාර කටයුතු වර්ධනය වෙලා ලෝහ කර්මාන්ත ආරම්භ වෙලා තිබ්බා. අන්න මුදලේ විකාශනයේ ඊළඟ අදියර ලෝහ මුදල් භාවිතය. පැහැදිලිද? ඒතර පතල් කර්මාන්ත වගේ දේවල් ආරම්භ වෙලා මිනිස්සු විවිධ ලෝහ ගන්නවා. ලෝහ වලින් විවිධ ව්‍යාපාර සඳහා අවශ්‍ය මෙවලමුත් ගන්නවා. ලෝහ කියන එකේ නිෂ්පාදනය සඳහා වටිනාකමකුත් තියෙනවා. ඒ වගේම මේක මුදල් විදිහට පාවිච්චි වුණා. මුලින්ම පාවිච්චි වුණ ලෝහ මුදල් වලට අපි කියනවා මේවා ලෝහ කඳන්. රන් කුට්ටි, රිදී කුට්ටි, ලෝකඩ කුට්ටි වගේ ලෝහ කඳන් තමයි අපි මේ කතා කරන වෙළඳාම සඳහා පදනම් වුනේ. හැබැයි කාලයත් සමග මොකද වුනේ? වෙළඳ පරිමාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මේවා මුදල් විදිහට යොදා ගැනීම අපහසු වුණා. ඒකට හේතුව තමයි මුදල් විදිහට මේවා පරිහරණය කිරීමේදී මේවා ප්‍රවාහනය කරන්න ඕන. ඒ වගේම තමයි මේවා ප්‍රවාහනය කිරීම අපහසුයි. වෙළඳ පරිමාණයට ප්‍රමාණවත් මුදල් නැහැ. අන්න ඊළඟට ලෝහ කුට්ටි මුදල් භාවිතයෙන් මුදලේ විකාශනයේ ඊළඟ අදියරට ආව මොකක්ද? අපි කතා කරන ලෝහ කාසි භාවිතා කරපු යුගය. හරිද? එතෙන්දී උනේ ඒ ප්‍රදේශවල ඒ රටවල හිටපු රජුරුවෝ තමන්ගේ මුහුණත එහෙම නැත්නම් ඡායාරූපයක් ඇතුළත් කරලා කාසි නිකුත් කරන්න පටන් ගත්තා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය කියන ක්‍රමයට ලෝහ කාසි භාවිතයට ආවා. ඊට පස්සේ මොකද උනේ? මේකත් කාලයක් සමග යනකොට ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා ඊළඟට අපි අද කතා කරන කාසි හා නෝට්ටු භාවිතයට ආවා. ඉන්පසුව බැංකු මුදල්. ඒතර මෙන්න මේ විදිහට අවසානයේදී විද්‍යුත් මුදල්, ඒ වගේම වර්තමානයේ වෙනකොට මේක ජාල මුදල් කියන තත්ත්වය දක්වා පැමිණලා තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට මුදලේ විකාශනය අපි වෙනම ඊළඟ කොටසේ කතා කරනවා. ඒක ව්‍යාපාර විකාශනයේ එක වැදගත් සංසිද්ධියක්. හරි. ඊළඟ කාරණය තමයි මොකද්ද? මුදල් භාවිතයෙන් පස්සේ උපකාරක සේවා වර්ධනය. වෙළඳාම සහාය වීම සඳහා නැත්නම් වෙළඳාම සුමටව කරගෙන යාම සඳහා සහාය වන සේවාවන් විදිහට උපකාරක සේවා වර්ධනය වුණා. හරි. මුදලේ විකාශනයේ ඊළඟ අදියර වර්ග කරලා ලියා ගන්න උපකාරක සේවා. හරි. ඊට පස්සේ අපි උපකාරක සේවා ගැන වෙනමම කතා කරනවා. ඊළඟට ලියන්න ඊළඟ ව්‍යාපාර විකාශනයේ ඊළඟ සංසිද්ධිය තමයි කාර්මික විප්ලවය හා මහා පරිමාණ නිෂ්පාදනය. කාර්මික විප්ලවය හා මහා පරිමාණ නිෂ්පාදනය. කාර්මික විප්ලවය හා මහා පරිමාණ නිෂ්පාදනය. හරි. මෙතෙන්දී මොකද උනේ? අපි කාර්මික විප්ලවය කියන කාරණේත් මේකේ කතා කරනවා. කාර්මික විප්ලවයේදී උනේ මේක බ්‍රිතාන්‍ය ප්‍රමුඛ කරගත් යුරෝපයේ ඇති උනේ. මේකේ උනේ යුරෝපාකරයේ ඇති වූ කාර්මික පුනරුද්දයක්. මේකෙදී උනේ අපි කතා කරන අර මේ වෙනකන් නිෂ්පාදන කටයුතු පදනම් වුණේ ළමයි ගෘහ කර්මාන්ත.
එහෙම නැත්නම් gedaraක පදනම් කරගෙන තමයි නිෂ්පාදන කටයුතු සිදු වෙන්නේ. සුළු සුළු කර්මාන්ත තිබ්බේ. හැබැයි මේ ගෘහ කර්මාන්ත මොනවා බවට පත් වුණාද? මහා පරිමාණ කර්මාන්ත ශාලා බවට පරිවර්තනය වීමට අපි කියනවා මොකක් කියලාද? අපි ඒක හඳුනා ගන්නවා කාර්මික විප්ලවය විදිහට. මේකෙදි සංකීර්ණතා ගොඩක් ඇති වුණා. අපි ඒවයි කින්නේ කතා කරනවා. හරි. කාර්මික විප්ලවය හා මහා පරිමාණ නිෂ්පාදනය. 8 වෙනි එක ලියා ගන්න. තොරතුරු හා sannivedana තාක්ෂණය. හරිද? තොරතුරු හා sannivedana තාක්ෂණයේ වර්ධනය. තොරතුරු හා sannivedana තාක්ෂණයේ වර්ධනය. හරි. ඒ වගේම තමයි 9 වෙනි එක ලියා ගන්න විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය 10 වෙනි එක විද්‍යුත් ව්‍යාපාර. විද්‍යුත් ව්‍යාපාර හරි. එතන බලන්න අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධීන්. හරි. අපි මේවා එකින් එක කතා කරමු. හරි. එතන බලන්න ව්‍යාපාර විකාශනය වගේ නිබන්ධනෙත් මේ සම්බන්ධතාවය තියෙනවා. මේක එක ජාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි මේවා එකින් එක කෙටියෙන් පැහැදිලි කරගමු. හරි. බලන්නකෝ පළවෙනි මේක ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය. දැන් බලන්න මේකේ පින්තූරෙකුත් තියෙනවා. මේ ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය කියන එක මම ඉස්සෙල්ලත් දැන් පැහැදිලි කරා. මේක ඈත අතීතයේ සිදුවෙච්ච දෙයක්. ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයේදී උනේ මිනිස්සු තම තමාගේ අවශ්‍යතා තමා විසින්ම සපුරා ගත්තා. හරිද? ඒතර මේක වසර දහස් ගාණක් පැවතුණා ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය. හරිද? මිනිස්සු ජීවත් වුණේ ගොඩාක් වෙලාවට සාම්ප්‍රදායික ක්‍රමයට මුල්ම කාලේ ජීවත් වුණේ ගල් ගුහාවල. ඒතර මෙතෙන්දී මොකද උනේ? තමන්ගේ අවශ්‍යතා තමා විසින්ම සපුරා ගත්තා. අර අපි මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතා තරමටම උවමනත් සීමිත වුණ යුගයක් අපි හඳුනා ගන්නවා මොකක් විදිහටද? මේ අපි කතා කරන ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයේ විදිහට. මේකෙදී මිනිස්සුන්ගේ අවශ්‍යතා තරමටම උවමනත් සීමිතයි කියනවා. මේකෙදී කියන්නේ මේ අවශ්‍යතා සමානයි උවමනා කියලා නෙමෙයි. අවශ්‍යතා කොහොමත් සීමිතයි. උවමනත් මේ කාලේ අසීමිත නෑ. දැන් අද වර්තමානයේ අපි කතා කරන්නේ කොහොමද? උවමනා අසීමිතයි කියලානේ. හැබැයි මේ කතා කරන ස්වයං පෝෂිත යුගයේ උවමනත් අසීමිත නෑ ළමයි. උවමනත් අවශ්‍යතා තරම්ම සීමිත දෙයක්. ඇයි එහෙම කියන්නේ? මිනිස්සුන්ට ආහාර කියලා තිබ්බේ දඩමසක් එහෙම නැත්නම් අලබතල කීපයයි තිබ්බේ. ඒ හැර විකල්ප තිබ්බේ නැහැ. ඇඳුම් විදිහට තිබ්බේ මොනවද? මිනිස්සුන්ට සත්තුන්ගේ හම් තිබ්බා එහෙම නැත්නම් ගස්වල අතු කොළ වගේ දේවල් පරිහරණය කරා. ඒතර බලන්න මොකද්ද තිබ්බ කාරණේ? මිනිස්සුන්ට විකල්ප තිබ්බේ නැහැ. ඒකයි අපි කියන්නේ ඈත අතීතයේ මිනිසාගේ අවශ්‍යතා තරම්ම උවමනත් සීමිත වුණා කියලා. එතන මේ ක්‍රමයේදී වෙළඳාමක් දක්නට ලැබුණේ නැහැ. මිනිස්සු තම තමන්ගේ අවශ්‍යතා තම තමන් විසින් සපුරා ගත්තා. හරි. මේකේ හයිලයිට් කරන්න බලන්න මෙන්න මේ කාරණේ. මිනිසාගේ අවශ්‍යතා තරමටම උවමනා සරල වීම නිසා තමාට අවශ්‍ය උවමනා තමන් විසින් සපුරා ගැනීම කරේ අවධානය යොමු විය. හයිලයිට් කරන්න බලන්න. හරි. හයිලයිට් කරන්න බලන්න. හරි. ඒ කොටස හයිලයිට් කරන්න. හරි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මොකද උනේ? මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තම තමන්ට පුළුවන් වෙන්න තම තමන් කරන්න පටන් ගත්තා. ඕනේ ගල් ගුහාවල ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. මිනිස්සු ගංගා දෙපස පදිංචියට ආවා. දැන් මිනිස්සු හැමෝම හැම වැඩක්ම කරන්නේ නැහැ. මොනවද කරන්නේ? කම්මල් කාර්යයාගේ වැඩේ කම්මලේ වැඩ කරන්නේ. හරිද? වගා කරන මිනිස්සයාගේ වැඩේ වගා කරන්නේ. දඩයම යන කෙනාගේ වැඩේ දඩයන් කරන්නේ. අන්න එකම කටයුත්තක නිරත වීම නිසා දිගින් දිගටම නිරත වීමෙන් මොකද උනේ? එකම කටයුත්තක දිගින් දිගටම නිරත වීම නිසා ඒ කටයුත්තේ මොකෙක් බවට පත් උනේ? විශේෂීකරණය බවට පත් වුණා. හරි. අපි ඒකට කියනවා පුද්ගල විශේෂීකරණය. මේක අදත් තියෙනවා බලන්න. අද අපි ගත්තත් විශේෂීකරණය කියන සංකල්පය තියෙනවා. අපි එක කටයුත්තක දිගින් දිගටම නිරත වුණොත් අපි මොකක් බවටද පත් වෙන්නේ? ඒ ශේෂ්ත්‍රය තුල අපි විශේෂයෙක් බවට පත් වෙනවා. හරිද? ඔයා දිගින් දිගටම ඉගෙන ගන්න එක දිගින් දිගටම කරත් ඔයාට ඒ ශේෂ්ත්‍රය විශේෂීකරණය වෙනවා. ඒකට අන්න බලන්න එකම කටයුත්තක දිගින් දිගටම නිරත වීම නිසා විශේෂීකරණය මොකද්ද වෙන්නේ? නිෂ්පාදනය වර්ධනය වෙනවා ළමයි. හරිද? අපි ඒකට කියන මොකද්ද? නිෂ්පාදන අතිරික්තයක්. එතකොට යම් කටයුත්තක දිගින් දිගටම නිරත වීමෙන් ලබන සුවිශේෂී හැකියාව විශේෂීකරණයේ ඊටාම ඉහළ තත්ත්වයකට අපි කියන මොකක් කියලාද? විශේෂ ප්‍රාගුණ්‍ය. පැහැදිලිද? හරි. බලන්න නිබන්ධනයක හයිලයිට් කරන්න. මේකේ හයිලයිට් කරන්න විශේෂ ප්‍රාගුණ්‍ය කියන වචනේ. හරි. ඒ වගේම හයිලයිට් කරන්න ඒ නිෂ්පාදිත සඳහා විශේෂීකරණයේ හේතුවෙන් නිෂ්පාදන අතිරික්තයක් බිහි වී යන්න
නිෂ්පාදන අතිරික්තයක් බිහි වෙනවා. හයිලයිට් කරන්න බලන්න නිබන්ධනයක නිෂ්පාදන අතිරික්තයක් බිහිවිය. හරි. මොකක්ද ළමයි විශේෂීකරණය විශේෂ ප්‍රාගුණ්‍ය. හරි. මේ විශේෂී ප්‍රාගුණ්‍ය කියන්නේ ළමයි සාපේක්ෂ සංකල්පයක්. දැන් උදාහරණයක් විදිහට මම අද ඉඳලා මම බිස්නස් ස්ටඩි උගන්වන එක නතර කරලා මම ක්‍රිකට් ගහන්න පටන් ගන්නවා. හරිද? මම අද ඉඳලා ක්‍රිකට් ගහලා අවුරුදු ක්‍රිකට් සෙල්ලම් කරනවා. ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? මම ටික කාලයක් ඇද්දි ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂීකරණය වෙනවා. අවුරුදු 4ක් පහ සෙල්ලම් කරනවා. හැබැයි ක්‍රීඩකයෝ අතර අපි කුමාර සංගක්කාර ගත්තත් එහෙම. එයා විශේෂීකරණයේ උපරිම අපිට කියන්න පුළුවන් මොනවද? එයා විශේෂ ප්‍රාගුණ්‍යයක්. පැහැදිලිද? එතකොට පේනෝ නේද විශේෂීකරණෙත් යම් ඉහළම තත්යකට අපි කියනවා මොකද්ද? විශේෂ ප්‍රාගුණ්‍ය. විශේෂීකරණය තුලින් ලබන සුවිශේෂී හැකියාවට අපි කියනවා මොකද්ද? විශේෂ ප්‍රාගුණ්‍ය. පැහැදිලිද? හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ තමයි භාණ්ඩ හුවමාරු. අපි කතා කරා. මොකද කතාක කිව්වේ? අපි කිව්වා මිනිස්සු අතිරික්ත නිෂ්පාත්‍ය විශේෂීකරණය නිසා මොකද උනේ අතිරික්ත නිෂ්පාත්‍ය බිහුණක් වනේ. අර අපි කතා කරපු මිනිස්සු අතේ තියාගෙන හිටපු දඩේමේ ගිය කෙනා ඉස්සල්ලා එක සතයි මරුවේ දැන් එහෙම නෙවෙයි විශේෂීකරණය වෙලා ඉන්නේ. දවසට සත තුන හතර දෙනෙක් දඩයන් කරනවා. මෙන්න මේ අතිරික්තය මොකද කරේ? මිනිස්සු හුවමාරු කරන්න පටන් ගත්තා. හරි. අපි ඒකට කියනවා මොකද්ද? භාණ්ඩ හුවමාරුව. හරි. ඒක හයිලයිට් කරන්න මෙන්න මේක. භාණ්ඩ හුවමාරුව තුලින් වක්‍ර නිෂ්පාදනය බිහිවිය. භාණ්ඩ හුවමාරුව තුලින් වක්‍ර නිෂ්පාදනය බිහිවිය. හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු මේ භාණ්ඩ හුවමාරුව කියන එක අපි කතා කරා මේක හිතන තරම් සරල නෑ. භාණ්ඩ හුවමාරුව සිදුවීමට විවිධ කොන්දේසි සිටුවේ යුතු. හරිද? හැබැයි භාණ්ඩ හුවමාරුව අතීතයේදී වර්තමානයේදී භාණ්ඩ හුවමාරුවක් වෙන්නේ නැද්ද? ඔව් වර්තමානයේදීත් හුවමාරුවක් වෙනවා. හරිද? වර්තමානයේදී හුවමාරුව කොහොමද වෙන්නේ? අපි අන්තර් මාධ්‍යයක් විදිහට මොනවද පාවිච්චි කරන්නේ? අපි මුදල් පාවිච්චි කරනවා. ඒ හැර සාමාන්‍යයෙන් හුවමාරුව කියන එක වර්තමානයේදීත් වෙනවා. ඒක වෙනසක් වෙලා නැහැ. ඒක නිසා එතකොට හුවමාරුව කියන කාරණය සඳහා ඉටු විය යුතු කොන්දේසි. බලන්න මේකේ තියෙනවා භාණ්ඩ හුවමාරු ක්‍රමයක් සාර්ථක වීමට පහත කොන්දේසි ඉටු විය යුතුයි. හරි. අපි එකින් එක ලියාගමු බලන්න. හරි. නිබන්ධනේ ලියා ගන්න බලන්න. කොන්දේසි ටික මෙතන තියෙනවා කොන්දේසි ටික. මොනවද තියෙන්නේ කොන්දේසි? හරි. බලන්න කොන්දේසි පහක් තියෙනවා. ලියා ගන්න බලන්න කොන්දේසි පහ. එකේ ඉඳලා පහ දක්වා ලියා ගන්න බලන්න. උවමනා එකිනෙකට ගැලපීම එහෙම දීක සමපාතයේ කුඩා භාණ්ඩ සඳහා විශාල භාණ්ඩ හුවමාරුවට කැමති වීම, නිශ්චිත හුවමාරු අනුපාතයක් පැවතීම, භාණ්ඩ රැස් කර තබා ගැනීම පහසු වීම, භාණ්ඩවල වටිනාකම මැනීම පහසු වීම. විනාඩියක් කරන් ලියා ගන්න බලන්න. කොටස් පහ මෙතන අපි නම් කරලා තියෙනවා. හරි. ඒකේ හයිලයිට් කරන්න බලන ළමයි මෙන්න මේ කාරණේ හයිලයිට් කරන්න. දීක සමපාතයක්. හරි. මොකද්ද දීක සමපාතයක් කියලා කියන්නේ? උවමනා එකිනෙකට ගැලපීම හේවත් දීක සමපාතය. හරි. මේකෙන් කියන්නේ මොකද්ද? එකිනෙකට ගැලපෙන්න ඕන. දැන් හිතන්න මෙහෙම එක පුද්ගලයෙක් මස් අරගෙන යනවා ගනුදෙනු කරන්න. එයාට අවශ්‍යයි එළවලු. එයා එළවලු දෙන්න හදනකොට එළවලු ගන්න මස් දෙන්න හදනකොට එළවලු ව්‍යාපාරිකයා කියනවා එළවලු අලෙවි කරන පුද්ගලයා කියනවා මට මස් එපා මට ඕනන්නේ පළතුරු. අන්න බලන්න. දෙදෙනාගේ උවමනා එකිනෙකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ගනුදෙනුව මේ අදාළ පුද්ගලයාට එළවලු ලබා ගන්න නම් මස් අවශ්‍ය කරන එළවලු වෙලෙන්දෙක් ඕන කරනවා. අන්න ඕක ගැලපුණේ නැත්තම් ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. දැන් අද බලන්නකො අද හැම අපි දීක සමපාතයක් ගලපන්නේ නැහැ. අද අපි එකිනෙකාට උවමනා සමපාත කරගන්නේ කොහොමද?
අපි පොදු මාධ්‍යයක් විදිහට මොනවද පාවිච්චි කරන්නේ? මුදල් පාවිච්චි කරනවා. පැහැදිලිද? හරි. ඒක තමයි දීර්ඝ සමපාතය කියලා කියන්නේ. හරි. දෙවෙනි එකේ කියන බලන්න කුඩා භාණ්ඩ සඳහා විශාල භාණ්ඩ හුවමාරුවට. අන්න මේකෙදි කියන්නේ මොකද්ද ළමයි? භාණ්ඩවල අපිට කුඩා භාණ්ඩයකට විශාල භාණ්ඩයක් හුවමාරු කරන්න බැරි වෙනවා. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම අපි අරන් යනවා එළවලු ටිකක් වළඳක් ගන්න. නමුත් අපි ගාව තියෙන එළවලු ටික ප්‍රමාණ වෙන්නේ වළඳෙන් භාගයකට. අන්න බලන්න ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. අතීතයේදී ඒක සංකීර්ණව පැවතුණා. නිශ්චිත හුවමාරු අනුපාතයක්. අද අපිට අනුපාත ගොඩාක් මත තියාගන්න අවශ්‍ය නැහැ. අපි සෑම අනුපාතයක්ම මුදලෙන් මනිනවා. නමුත් අතීතයේදී එහෙම නැහැ. මේ අනුපාත අපි එකින් එක මැනීමේ අවශ්‍යතාවය තිබ්බා. පැහැදිලිද? හරි ඒ වගේම තමයි ගනුදෙනු සඳහා විශාල භාණ්ඩ ප්‍රමාණයක් මොනවා කරන්න උනාද? ළඟ තියාගෙන ඉන්න උනා ගනුදෙනු චේතනාවෙන්. ඒතර මෙන්න මේ වගේ ගැටලු නිසා මොකද උනේ? හුවමාරුව කියන එක හරියට සිද්ධ වුණේ නැහැ. ඒතකොට හුවමාරුව සිද්ධ වෙන්න නම් මෙන්න මේ කියන කොන්දේසි පහම ඉටු විය යුතු තිබුණා. හරිද? හරි. අපි ඊළඟට ලියාගමු නිබන්ධනයේ තියෙනවා බලන්න වර්තමානයේදී ගනුදෙනුවක් වීම සඳහා පැවතිය යුතු කොන්දේසි. හරි. එතකොට බලන්න මොනවද වර්තමානයේදී ගනුදෙනුවක් වීම සඳහා එහෙම නැත්නම් ගනුදෙනුවක් සිදුවීම සඳහා ඉටු විය යුතු කොන්දේසි. හරි. අපි එකින් එක ලියාගමු මොනවද කියලා බලමු අපි. හරි. පළවෙනි එක ලියාගන්න වර්තමානයේ හුවමාරුවක් වීම සඳහා ඉටු විය යුතු කොන්දේසි වල අංක එක ලියාගන්න දෙපාර්ශවයක් සිටිය යුතු වීම. දෙපාර්ශවයක් සිටිය යුතු වීම. දෙපාර්ශවයක් සිටිය යුතු වීම. හරි. දෙවෙනි එක ලියාගන්න. දෙවෙනි එක ලියාගන්න. එක් පාර්ශවයක එක් පාර්ශවයක අනෙක් පාර්ශවය අගය කරන දෙයක් පැවතීම. එක් පාර්ශවයක අනෙක් පාර්ශවය අගය කරන දෙයක් පැවතීම. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි වර්තමානයේදී ඉටු වෙන්න ඕන sannivedanaය හා බාර දීමේ හැකියාව පැවතීම. sannivedanaය හා බාර දීමේ හැකියාව පැවතීම. sannivedanaය හා බාර දීමේ හැකියාව පැවතීම. හතරවෙනි එක හුවමාරුව පිළිගැනීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ නිදහස තිබීම. 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 පස්වෙනි එක හුවමාරුව සුදුසුයයි අන්‍යෝන්‍ය විශ්වාසය. හුවමාරුව සුදුසුයයි අන්‍යෝන්‍ය විශ්වාසය. හරි. එතකොට බලන්න ඔන්න ඔය කියන කොන්දේසියට උනොත් තමයි වර්තමානයේදී ගනුදෙනුවක් වෙන්නේ. හරි. අපිට එහෙම අඳුර ගන්න පුළුවන්. ඔය කියන කොන්දේසි ටික ඉටු වුණොත් වර්තමානයේ ගනුදෙනුවක් වෙනවා. හරි. 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 පැහැදිලිද? හරි. අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු. ඊතර බලන්න මෙන්න මේවා තමයි ළමයි වර්තමානයේදී හුවමාරුවක් වීමට කොන්දේසි විදිහට අපි බැලුවේ. හරි. ඊළඟට අපි කතා කරන්නේ ව්‍යාපාර විකාශනයේ ඊළඟ වැදගත් සංසිද්ධිය තමයි මොකද්ද? මුදල් භාවිතය. අද අපි කතා කරන කාසියා නෝට්ටු බැංකු මුදල් විද්‍යුත් මුදල් මේ කියන සියලුම මුදල් වලට පදනම උනේ මොකද්ද? පදනම වුණා කියලා අපි කතා කරේ අතීතයේදී කතා කරපු ද්‍රව්‍ය මුදල්. ඒතර බලන්නකෝ මුදලේ විකාශනය කියන එක ගත්තම් මේක මුල්ම කාලෙදි මෙහෙමයි විකාශනය වෙන්නේ. දැන් බලන්නකෝ මුදලේ විකාශනය කියන එකත් අපි කිව්වා එකවර නෙමෙයි ඇති උනේ ඒ ප්‍රදේශවල තිබ්බ දුර්ලභ දේවල්. බලන්නකෝ මෙතන තියෙන දේවල් මේ තමයි ලංකාවේ අතීතයේදී මුදල් විදිහට පාවිච්චි වෙලා තියෙන දේවල් වලට උදාහරණ. තියෙන්නේ මොනවද? ඈ අපි මෙතන කතා කරත් එහෙම තියෙනවා බලන්න සිප්පි කටු තියෙනවා. හරිද? සිප්පි කටු තියෙනවා. පබළු පාවිච්චි වෙලා තියෙනවා. පිටරටින් එහෙම නැත්නම් නැව්වලින් ගෙඩාපු පබළු වර්ග පාවිච්චි වෙලා තියෙනවා. ඇද්දල පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මෙතන මට පිටිපස්සෙන් තියෙන්නේ මොනවද තියෙන්නේ? දුම්කොළ පාවිච්චි වෙලා තියෙනවා. හරිද? දුම්කොළ වර්ග පාවිච්චි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි වෙලා තියෙනවා අතීතයේදී මොනවද?
මුදල් විදිහට. ඒව මොනවද ළමයි? ඒ ප්‍රදේශවල තිබ්බ දුර්ලභ දේවල්. දැන් සිප්පි කටු කියන එක පාවිච්චි වෙන්නේ නැද්ද ගාල්ල මාතර පැත්තේ තිබ්බ ශිෂ්ටාචාරවල නෑ. ඒක සුලභ දෙයක්. ඒතර ඒ සමාජයක අතිශය සුලභයි. අර පොඩි සෙල්ලම් ගෙදර වා කොස්කොල පාවිච්චි කරේ සමහරට මිදුලේ කොස්කොල නෑ. වත් අයිනේ ගහක කොස්කොල තියෙන. එතකොට ඒක දුර්ලභ නිසා ඒක මුදල් විදිහට පාවිච්චි වුණා. පැහැදිලිද? ඒතර මෙන්න මේ වගේ සංසිද්ධියක් තිබ්බේ ද්‍රව්‍ය මුදල් භාවිතය. මුලින්ම මුදල් භාවිතයේදී ආරම්භ වුණේ මොන මුදල්ද? ද්‍රව්‍ය මුදල්. හරි අපි උදාහරණ කිහිපයක් ලියාගමු. ද්‍රව්‍ය මුදල් වලට උදාහරණ ලියාගන්න. සිප්පි කටු, දුම්කොළ, ඇද්දල, පබලු මෙන්න මේ වගේ දේවල්. පැහැදිලිද? මේවා පාවිච්චි කරලා දිනුම් මුදල් විදිහට. හරි. ඊට පස්සේ මොකද උනේ ළමයි? අර ශිෂ්ටාචාරය එකින් එක වර්ධනය වෙනකොට එහෙම නැත්නම් ජනගහනය වැඩි වෙලා රටේ විවිධ ප්‍රදේශවල මිනිස්සු එක්ක සම්බන්ධතා ඇති වෙනකොට අපි හිතමුකෝ මෙහෙම රට මැද තිබ්බ ශිෂ්ටාචාරයක් එහෙම නැත්නම් රට මැද තිබ්බ ජනාවාසිකයෙක් තරුණයව කොල්ලෙක් කැලේ කඩාගෙන ගිහිල්ලා උට මුහුද හම්බෙනවා. මුහුද හම්බුණාම උට මොනවද හම්බෙන්නේ? සිප්පි කටු හම්බෙනවා. ඒතර අන්න බලන්න මේක මොකද්ද වෙන්නේ? භාවිතේ අඩු වෙනවනේ. දුර්ලභ භාවය අඩු වෙනකොට මේවා නැතිව අන්න මිනිස්සු ක්‍රමක්‍රමයෙන් හොයන්න පටන් ගත්තා මීටත් වඩා දුර්ලභ දේවල්. ඔන්න මිනිස්සුන්ට ඊළඟට හම්බෙනවා මොනවද? අන්න ඊළඟට භාවිතා වෙනවා ලෝහ වර්ග. දැන් මෙතන මේ උදාහරණ දෙන විදිහට මේ ගෝල්ඩ් කියලා print කරපු ගෝල්ඩ් නෙමෙයි. නමුත් ලෝහ කඳන් පාවිච්චි වෙන්නේ ලෝහ කුට්ටි. මෙතන මේ උදාහරණය මම ඡායාරූපය දාලා දෙන විදිහට ලෝහ මාර්ග පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ලෝහ කුට්ටි මෙතන මේ කළු පාටට තියෙන ලෝහ මෙන්න මේ වගේ ලෝහ කඳන් තමයි පාවිච්චි වෙන්නේ. මේවා දුර්ලභයි, මේවා වටිනාකමකුත් තියෙනවා, මේවා විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කරන නිසා මේ ලෝහ වර්ග වලින් මොකද උනේ? විශාල වශයෙන් වෙළඳ ගනුදෙනු සිදු වුණා. විශාල කාලයකුත් සිද්ධ වුණා. හරිද? හැබැයි මිනිස්සු තව වැඩි වෙන්න දැන් ඔන්න විදේශ වෙළඳාමත් ආරම්භ වෙලා. ඉන්දියාවෙන් නැව්වෙනවා, පර්සියාවෙන් නැව්වෙනවා, අප්‍රිකාව ප්‍රදේශයෙන් නැව්වෙනවා. වෙළඳ ගනුදෙනු පරිමාණය වැඩි වෙනකොට ගනුදෙනු කිරීම සඳහා මොනවද නැත්තේ? අන්න ගනුදෙනු කිරීම සඳහා මුදල් නැහැ. පැහැදිලිද? ඇයි? ලෝහ ප්‍රමාණවත් මදි. ලොකු ගනුදෙනුවක් කරන්න විශාල ලෝහ ඕන. ලෝහ වලින් වෙනත් නිෂ්පාදිත සිදු කරනවා. ඒක නිසා මිනිස්සුන්ට ලෝහ හිග වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට ඒ රටවල කවුද ඉන්න පටන් ගත්තේ? අන්න මේ වෙනකොට විවිධ රටවල රජවරු ඉන්නවා. අන්න අපේ ලෝහ වර්ග භාවිතය කියනකට අපි උදාහරණ ලියාගෙන ඉමුකෝ. හරි උදාහරණ ලියා ගන්න. රන් කුට්ටි, රිදී කුට්ටි, ලෝකඩ කුට්ටි. උදාහරණ ලියා ගන්න. රන් කුට්ටි, රිදී කුට්ටි, ලෝකඩ කුට්ටි. හරි. එතන බලන්නකෝ. දැන් මොකද උනේ? ඔන්න ලෝහ කඳන් භාවිතා වුණා. දැන් මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. දැන් මොකද උනේ? දැන් මෙහෙම කරගෙන යනකොට කුඩක් කල් යනකොට මේ ලෝහ කඳන් වලින් ගනුදෙනු කිරීම දුෂ්කරයි. වෙළඳ ගනුදෙනු පරිමාව වැඩි වෙනකොට ලෝහ හිග වෙන්න පටන් ගත්තා. නැව් වලින් මේ වෙලාව ගනුදෙනු කරන්න ලෝහ නැහැ. මේක නිසා මෙන්න මෙහෙම දෙයක් ආවා. මොකක්ද? මේ වෙනකොට රටවල් පාවිච්චි කරන්න රටවල් පාලනය කරන්නේ ඒ රටේ රජුරු. ශ්‍රී ලංකාවේ රජ කෙනෙක් ඉන්නවා, ඉන්දියාවේ රජ කෙනෙක් ඉන්නවා, පර්සියාවේ රජ කෙනෙක් ඉන්නවා. අන්න රජුරුව මොකද කරේ? රන් වටිනාකම, බර පිරිසිදුකම මනින්න පුළුවන් විදිහට කාසි නිකුත් කරන්න පටන් ගත්තා. Tamanගේ ඡායාරූපය ඇතුළත් කරලා එහෙම නැත්නම් රජිනගේ ෆොටෝ එක දාලා කාසි නිකුත් කරන්න පටන් ගත්තා. අන්න අපි මේවට කියනවා මෙන්න මුදලේ විකාශනයේ තවත් වැදගත් සංසිද්ධියක්. මොකද්ද? ලෝහ කාසි මුදල් භාවිතය. පැහැදිලිද? අන්න මොකද උනේ? අර ලෝහ කඳන් වෙනුවට රජ්ජුරුවන්ගේ ඡායාරූපය සහිත නිල මුද්‍රාව සහිත ලෝහ කාසි පාවිච්චි කරා. මේකෙදී රන්වල ඒකේ මුහුණත බර පිරිසුදුකම පිළිබඳ රජ්ජුරුව සහතිකයක් දුන්නා. අන්න බලන්න ගනුදෙනු කිරීමේ පහසුව වැඩි වෙන්න පටන් ගත්තා. පැහැදිලිද? අන්න අපි ලියාගමු උදාහරණ. ලෝහ කාසි වර්ග භාවිතය කියන උදාහරණ කෙනෙකුට ලියා ගන්න. රන් කාසි, රිදී කාසි, ලෝකඩ කාසි. රන් කාසි, රිදී කාසි, ලෝකඩ කාසි. හරි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ මුදල් විදිහට භාවිතා කරන්න පටන් ගත්තා. ඊළඟට මුදලේ විකාශනයේ ඊළඟ අධීර විදිහට ආරම්භ වුණේ මොනවද? ඔව්. අපි අද කතා කරන මොනවද? අපිත් අද භාවිතා කරන මෙන්න මේ කාසි හා නෝට්ටු. බලන්නකො ශ්‍රී ලංකාව රුපියල් පාවිච්චි කරනවා, ඇමරිකාව ඩොලර් පාවිච්චි කරනවා, යුරෝපයේ යුරෝ පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ කාසි. මේකත් ළමයි එකවරම භාවිතයට ආවේ නැහැ.
මේක භාවිතයට එන්න පදනම් වුණේ තමයි මේ අපි කතා කරන මෙන්න මේ රන් කාසි රිදී කාසි වගේ රජකාල රජුරුව විසින් නිකුත් කරන ලද කාසි තමයි මේකට පදනම් වුණේ. මේකෙදි මෙන්න මෙහෙම සිදුවීමක් සිදු වුණා. දැන් බලන්න මේ රන් කාසි රිදී කාසි කතා කරපු යුගයට එනකොට ළමයි ඔයාලට තේරෙන්න ඇති විදේශ වෙළඳාම කියන එක ගොඩක් සිද්ධ වෙනවා. පැහැදිලිද? වරාය නගර තමයි රටේ ප්‍රධානම නගර. රටේ රජ්ජුරුවන්ගේ අනසක තිබ්බ වරාය තුළ ඒ වරායටන නැව්වල වෙළඳ ගනුදෙනු වලින් රජ්ජුරුවෝ බදු අය කරා. ඒ වගේම ඒ එන නැව්වලට ආරක්ෂාව දුන්නා. රටට එන නැව් පිළිගත් රටේ රජ්ජුරුවෝ මේක පාලනය කරනවා කියලා රටේ රජ්ජුරුවන්ට පිළිගැනීමක් වරාය තුළ තිබුණා. එතකොට මෙන්න මෙහෙම දෙයක් වුණා. දැන් ගනුදෙනු පරිමාව ඉතාම විශාලයි. විශාල වශයෙන් නැව් එනවා වරායට. නැව් වලින් ගනුදෙනු කරන්න විශාල රන්කාසි ප්‍රමාණයක් ඕන. එතකොට කරත්ත වලින් රන්කාසි අරන් යන්න ඕන. දැන් ක්‍රමක්‍රමයෙන් මේ රන් වගේ දේවල් ඉග වෙනකොට මේ ගනුදෙනු පරිමාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මොනවා වුණාද? මේක අතිශය දුෂ්කර කාර්යයක්. ගනුදෙනු කරන්න කාසි නැහැ. ඒ රන් වලිමුත් විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ලෝකඩ වලිමුත් විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. එතකොට මෙන්න මෙහෙම දෙයක්ත් ඒ අතරතුර සිද්ධ වුණා. මොකක්ද වුනේ? රටට නැවක් ආපම නැවේ නැව් භාරයක් තියෙනවා. ඒ වගේම රන් කාසි මෙයාලා ගාව තියෙනවා. එතන මෙයාලා ගනුදෙනු කිරීමේදී දැන් නැවේ ආරක්ෂාවට තියාගෙන ඉන්න ඕනේ. නැව් කොල්ල කනවා, මුහුදු මං කොල්ල කෑම් සිද්ධ වෙනවා. එතන මෙන්න මේ වගේ වෙදි ගොඩාක් වෙලාට රන් හොරකම් කරන නිසා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. රජ්ජුරුව වෙනම ආයතනයක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් පිහිටවවා වරායේ එයා ඒකේ මිනිස්සුන්ගේ මොනවද බාරගත්තේ? රත්රන් බාර ගැනීම සිදු කරා. එතන හිතන්නකෝ ව්‍යාපාරිකයෙක් කෙනවා කියලා. ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා රන්කාසි දහසක් තැන්පත් කරනවා රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරේ. එහෙම නැත්නම් රජ්ජුරුව කියලා තියෙන කොටසේ. ඊට පස්සේ මොකද කරන්නේ? රජ්ජුරුවන්ගේ නියෝගයෙන් ඒ භාණ්ඩාගාරේ ඉන්න කෙනා නිකුත් කරනවා රන්කාසි දහසක් මෙන්න මෙහෙම රාජයේ භාණ්ඩාගාරේ තැන්පත් කරා කියලා. මොකද්ද නිකුත් කරන්නේ? එයාට නිකුත් කරනවා අපි කතා කරන මොකද නිකුත් කරන්නේ? ලියවිල්ලක් නිකුත් කරනවා. මේ ලියවිල්ලෙන් මොකද කරන්නේ? මේ ලියවිල්ලේ තියෙන්නේ මොකද්ද? රන්කාසි දහසක් මේ භාණ්ඩාගාරේ තැන්පත් කරා. එයා ඕනම වෙලාවක මේක ඉදිරිපත් කරාම එයාට රන්කාසි ටික ලැබෙනවා. දැන් මෙහෙම ටික කාලයක් යනකොට මිනිස්සු පුරුදු වුණා මොකද්ද? රන්කාසි අරන් ගනුදෙනු කරනවට වැඩිය ලේසි මේ කොලේ හැමෝම පිළිගන්නවා. අන්න මිනිස්සු මේ රන්කාසි ගබඩා කරපු කඩදාසිය හුවමාරු කරන්න පටන් ගත්තා. එක ව්‍යාපාරිකයෙක් රන් තැන්පත් කරපුම එයා ඒක තව ව්‍යාපාරිකයෙකුට දීපු. එයාට අවශ්‍ය නම් රන්කාසි ටික ගන්නවා ලියවිල්ලේ දීලා. මෙන්න මේ පදනමෙන් තමයි අපි අද කතා කරන කාසියා නෝට්ටු භාවිතයට ආවේ. හරිද? එතකොට මොකද උනේ? ගනුදෙනු ඉතාම පහසු වුණා. මුල්ම කාලේ මේක රන් සංචිතයක් මත පදනම් වෙලාම හුවමාරුව සිද්ධ වුණා. පස්සේ අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව ආවට පස්සේ මේ ක්‍රමයේම මධ්‍ය බැංකුවක් විසින් රටක පාලන තන්ත්‍රය විසින් ගනුදෙනු පහසුව සඳහා වෙනම මුදල් නිකුත් කරන්න පටන් ගත්තා. හැබැයි මේ අපි අද කතා කරන කාසියා නෝට්ටු වලට පදනම් වුණේ මොන කාලේද? මෙන්න මේ කතා කරපු නයිසර්ගික අගයක් තිබ්බ කාසි වල තිබ්බ ලක්ෂණේ වරායේදී සිදුවුණු මෙන්න මේ සංසිද්ධිය තමයි අද අපි කතා කරන කාසියා නෝට්ටු කියන සංකල්පයට මුල පිරුවේ. හරි. එහෙනම් උදාහරණ කීපයක් අපි ලියාගමු කාසියා නෝට්ටු වලට. ලියාගන්න ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රුපියල්. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රුපියල්. දෙවැනි එක ඉන්දියාව ඉන්දියානු රුපියල්. ඉන්දියාව ඉන්දියානු රුපියල්. තුන්වෙනි එක ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය ඩොලර්. හරි. පැහැදිලිද? අපි ඔය උදාහරණ කීපයක් ලියාගත්තේ මුදල් භාවිතයට. පැහැදිලිද? හරි. අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මුදලේ විකාශනය අපේ ඊළඟ මුදල් වර්ගය. අන්න අපි කතා කරන ඊළඟ මුදල් වර්ගය තමයි බැංකු මුදල්. හරි. බැංකු මුදල් කියන කාරණේදී අපිට බැංකුවේ තියෙන සියලුම මුදල් ගන්න බෑ බැංකු මුදල් කියන කාරණේ. බැංකු මුදල් කියලා කියන්නේ මොනවද? ජංගම ගිණුම් ආශ්‍රිතව චෙක්පත් හරහා ගනුදෙනු කරන මුදල් වලට අපි කියනවා මොනවද? බැංකු මුදල්. එහෙම නැත්නම් ජංගම ගිණුම් ශේෂ. හරිද? අපි බැංකුවල පවත්වාගෙන යන ගිණුම් වර්ග පිළිබඳ දීර්ඝව කතා කරනවා අපේ කීවෙනි පාඩමේද? හත්වෙනි පාඩමේදී. දැනට මතක තියාගන්න මොනවද මේ ජංගම ගිණුම් කියලා කියන්නේ? අපි කතා කරන චෙක්පත් හරහා ගනුදෙනු කරන ව්‍යාපාරික ගිණුම්. ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යන ගිණුම් අපි හඳුන්වනවා මොනවද?
ජංගම ගිණුම්. එහෙනම් බැංකුවේ තියෙන ඉතිරි කිරීමේ තැන්පතු ස්ථාවර තැන්පතු බැංකු මුදල් වෙනවද? බැංකු මුදල් වෙන්නේ නැහැ. මුදල් බවට පත් වෙන්නේ මොනවද? ජංගම ගිණුම් ශේෂ විතරයි. හරි. බැංකු මුදල් කියන එකේ highlight කරන්න. ජංගම ගිණුම් ආශ්‍රිත. ජංගම ගිණුම් ආශ්‍රිත. ජංගම ගිණුම් ආශ්‍රිත. හරි. ඒ වගේම තමයි ඊට පස්සේ විද්‍යුත් තාක්ෂණයේ වර්ධනයත් සමග අන්තර්ජාලයේ වර්ධනයත් සමග ඊළඟට මුදල් වර්ගයේ භාවිතයට ආව මොනවද? අපි කතා කරන ඉලෙක්ට්‍රොනික මුදල්. හරිද? එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම ඉලෙක්ට්‍රොනික මුදල් විදිහට අපි පාවිච්චි කරන මොනවද? හරපත්, බැරපත්, පෙරගෙවුම් කාඩ්පත් වගේ විද්‍යුත් මුදල් මුදලේ විකාශනයේ අපි කතා කරන අවසාන අදියර. හරි. ඒක ලියාගන්න. ණයපත්, හරපත්. ණයපත්, හරපත්. උදාහරණ දෙයක් අපි ලියාගමු. තව ඕනනම් ලියන්න පුළුවන් පෙරගෙවුම් කාඩ්පත්. හරි. එතකොට ඔන්න බලන්න ඔය අපි කතා කරේ මුදලේ විකාශනය. හරි. අපි ආය පාරක් මුලට ගිහිල්ලා මුල ඉඳලා කතා කරගෙන ඉමු. ඔන්න බලන්න මුදලේ විකාශනය. මුදලේ විකාශනයේ අධීර විභාගෙදී අහුවොත් බලන්නකො මුලින්ම භාවිත වුණේ මොනවද? ද්‍රව්‍ය මුදල් මුලින්ම භාවිත වුණා. ඊට පස්සේ මොනවද භාවිත වුණේ? ලෝහ වර්ග භාවිත වුණා. ඒ කියන්නේ ලෝහ කඳන් මුල්ම විදිහේ භාවිත වුණා කියන්නේ. ඊට පස්සේ මොකද උනේ? ලෝහ කාසි භාවිතයට ආවා. ඊට පස්සේ කාසි හා නෝට්ටු භාවිතයට ආවා. ඊට පස්සේ බැංකු මුදල් භාවිතයට ආවා. ඊට පස්සේ මොනවද ආවේ? විද්‍යුත් මුදල් භාවිතයට ආවා. පැහැදිලිද? ඒතර ඔන්න බලන්න අපි කතා කරන මුදලේ විකාශනයේ අධීර. දැන්ම මතක තියාගන්න මුදලේ විකාශනයේ සංසිද්ධි එහෙම නැත්නම් අධීරයන් අපි හයක් හඳුනාගත්තා. පැහැදිලිද? හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඔන්න දැන් අපි මුදලේ විකාශනය කතා කරලා ඉවරයි. අපි ව්‍යාපාර විකාශනයේ මේ වැදගත් සංසිද්ධි කතා කරගෙන යන්නේ. හරි. ඊළඟ මුදලේ විකාශනයේ වැදගත් සංසිද්ධිය තමයි මොකද්ද? උපකාරක සේවා වර්ධනය වුණා. අපි තාම කතා කරේ නෑ වෙළඳාම කියන කාරණේ. කෙටියෙන් ගත්තොත් එහෙම වෙළඳාම කිව්වේ මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීමට අපි කියනවා වෙළඳාම කියලා. උපකාරක සේවා කියන්නේ මොකද්ද? උපකාරක සේවා කියන්නේ මෙන්න මේ වෙළඳාම සුමට කිරීමට සහයෝගය දෙන දේවල් වලට අපි කියනවා උපකාරක සේවා. දැන් උදාහරණයක් විදිහට ප්‍රවාහනය. අන්න බලන්න. මිලදී ගැනීමේ විකිණීමේ ක්‍රියාවලට අවශ්‍ය ද්‍රව්‍ය මිනිස්සුන්ට ප්‍රවාහනය තුළින් පහසුවක්. අන්න ප්‍රවාහනය කියන්නේ වෙළඳාමට සහාය වෙන එක. පැහැදිලිද? ඊළඟ එක තමයි බැංකු. අන්න බැංකු හරහා මොකද වෙන්නේ? මේ මූල්‍ය ගනුදෙනු පහසු කිරීම නිසා වෙළඳ ගනුදෙනු පහසු කරනවා. අන්න ඒක වෙළඳාමට සහාය සේවාවක්. ඊළඟ එක තමයි රක්ෂණය. රක්ෂණය මොකද කරන්නේ? රක්ෂණයෙන් කරන්නේ මේ අවදානම් කළමනාකරණය කරනවා. පුද්ගලයන් වත්කම් සතු අවදානම් කළමනාකරණය තුලින් වෙළඳාමට සහාය වෙනවා. sannivedanayen කොහොමද වෙළඳාමට දාය වෙන්නේ? අන්න මිනිස්සුන්ට නිෂ්පාදිත පිළිබඳ තොරතුරු ලබා දෙනවා. ව්‍යාපාරිකයන්ට පාරිභෝගික තොරතුරු ලබා දෙනවා. අලුත් නිෂ්පාදිත ගැන ප්‍රචාරණය. මෙන්න මේ වගේ ඒවා හරහා මොකද වෙන්නේ? උපකාරක සේවාවක් බවට එහෙම නැත්නම් වෙළඳාමට සහාය වෙනවා. ඊළඟ එක තමයි ගබඩාකරණය. පැහැදිලිද? ද්‍රව්‍ය විවිධ ස්ථානයන්හි ගබඩා කිරීම මගින්. පැහැදිලිද? හරි. එතකොට බලන්න ළමයි මේ තමයි 12 වසරේ ප්‍රධාන පාඩම් කිහිපයක්. එහෙමද? බලන්නකො ප්‍රවාහනය කියන්නේ 10 වෙනි පාඩම. මූල්‍ය බැංකු කියන්නේ අපේ 7 වෙනි පාඩම. රක්ෂණය කියන්නේ අපේ 8 වෙනි පාඩම. sannivedanaya කියන්නේ 9 වෙනි පාඩම. ගබඩාකරණය ප්‍රවාහනය කියන පාඩම යටතේ තියෙන්නේ. ඒතර බලන්න අපේ තනි පාඩම් මේ උපකාරක සේවා. අපි ඉදිරියේදී මේවා එකින් එක කතා කරනවා. මේ උපකාරක සේවා මොනවද කරනවා කිව්වේ දැන්? වෙළඳාම සුමට කිරීමට සහාය වෙනවා. අන්න බලන්න. highlight කරන්න බලන්න එකේ. වෙළඳාමට උපකාරක වන සේවාව. වෙළඳාමට සහාය වෙන්නේ. ඒකයි මේකට සහාය සේවා කියලා කියන්නේ. හරි. නිබන්ධනයේ හිස්තනේ මෙන්න මෙහෙම ලියාගන්න. නිබන්ධනයේ හිස්තනක් තියෙනව නේද? බලන්න නිබන්ධනයේ හිස්තනක් තියෙනවද කියලා. ඔව් තියෙනවා. නිබන්ධනයේ හිස්තනක් තියෙනවා. හරි. උපකාරක සේවා කියනතර මෙන්න මෙතන ලියාගන්න මෙන්න මෙහෙම. උපකාරක සේවා කියනතර ලියාගන්න. වෙළඳාම සුමටව කරගෙන යාම සඳහා 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 ඊට සහාය වන සේවාවන් ඊට සහාය වන සේවාවන් ඊට සහාය වන සේවාවන් උපකාරක සේවා ලෙස හඳුන්වයි. උපකාරක සේවා ලෙස හඳුන්වයි. හරි. පැහැදිලිද? හරි. ඒ වගේම ඒකේ යට කොටසේ highlight කරන මෙන්න මේක
වෙළඳාමට උපකාර වන සේවාවන් කියන වචනේ highlight කරන්න. මෙන්න මේ කොටස highlight කරන්න. වෙළඳාමට උපකාර වන සේවාවන්. හරි ඒ වගේම highlight කරන්න ස්පෘශ්‍ය නිෂ්පාදනයක් බිහි නොකරන ව්‍යාපාර. අන්න බලන්න මේක වැදගත් කාරණයක්. මොකද්ද මේ කියන්නේ? බලන්නකො මේක ස්පෘශ්‍ය නිෂ්පාදිතයක් බිහි නොකරන ව්‍යාපාර. මොකද්ද මේකෙන් කියන්නේ? ස්පෘශ්‍ය නිෂ්පාදිතයක්. යව භෞතික නිෂ්පාදිතයක් නෙමෙයි ළමයි සේවා වලින් බිහි වෙනවා කියන්නේ. සේවා වලින් බිහි වෙන්නේ මොන නිෂ්පාදිතයක්ද? ඔව් සේවා වලින් බිහි වෙන්නේ භෞතික නොවන නිෂ්පාදිතයක් නේ. දැන් බලන්නකො ප්‍රවාහනය කියන්නේ සේවාවක්. භෞතික නිෂ්පාදිතයක් නෑ. බැංකු කියන්නේ භෞතික නිෂ්පාදිතයක් නෙමෙයි සේවාවක්. ඒකට අන්න ක්‍රියාදාමයක් සහිත සේවාවන්. එහෙනම් මේවා ඔක්කොම මොනවද? ස්පෘශ්‍ය නිෂ්පාදිත. හරිද? අස්පෘශ්‍ය නිෂ්පාදිත. එහෙම නැත්නම් ස්පෘශ්‍ය නෙමෙයි අස්පෘශ්‍ය නිෂ්පාදිත. එහෙම නැත්නම් ස්පෘශ්‍ය නිෂ්පාදිතයක් නොවේ කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි ඒවට කියනවා මොනවා කියලාද? උපකාරක සේවා කියලා අපිට කියනවා. හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ කාරණේ. හරි. හරි. ඒතර උපකාරක සේවා කිව්වේ අපි ඔන්න ඔය කාරණා වලට. හරි. ඊළඟට ඔන්න ව්‍යාපාර විකාශනය අපි ඊළඟ වැදගත් සංසිද්ධියට එනවා. මොකද්ද මේ කියන්නේ? කාර්මික විප්ලවය. කොයි කාලෙද මේක ඇති වුණා කියන්නේ? ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන්. 18 වන සියවස අගභාගයේ. ඒ කියන්නේ නිකන් 1890 වගේ නේ ඔය කියන්නේ. ඒතර ඇත්තටම ගත්තොත් අද ඉඳලා අවුරුදු 125ක විතර අතීතයක් තියෙනවා. 130ක විතර අතීතයක් තියෙන්නේ. එතකොට මොකක්ද මේ කාර්මික විප්ලවය කිව්වේ? මම ඉස්සලා ටිකක් කෙටියෙන් පැහැදිලි කරා. මේකෙදි උනා කිව්ව වැදගත්ම සම්බන්ධය තමයි මොකද්ද? අපි කතා කරන ගෘහ කර්මාන්ත විදිහට තිබ්බ ව්‍යාපාර මහා පරිමාණ කර්මාන්ත ශාලා බවට පත් වුණා. හිතන්නකෝ මෙහෙම ගෘහ කර්මාන්ත කියන්නේ මොකක්ද ළමයි? ඉස්සර අර සාම්ප්‍රදායිකව ගම්වල එහෙම නැත්නම් තිබ්බේ නිෂ්පාදිත සිදුුනේ ගෘහ පදනම් කරගෙන. ගෙවල් පදනම් කරගෙන තමයි නිෂ්පාදිත සිදුුනේ. කොහොමද නිෂ්පාදිත සිදුුනේ? ඔව් කම්හල් කාර්යාගේ ගෙදර පිහි හැදුවා. හරිද? කුඹල් කර්මාන්තයාගේ කර්මාන්තකරුවාගේ ගෙදර වළං හැදුවා. සුළු නිෂ්පාදිතයක් සිදු වුණා. පැහැදිලිද? අපි කියවනේ විශේෂීකරණය තුළින් නිෂ්පාදිතය වර්ධනය වුණා කියලා. හැබැයි ළමයි කාර්මික විප්ලවයේදී උනේ මොකද්ද? මේක තව තවත් වර්ධනය වීම. මොකද්ද උනේ මේකෙදි? මේකෙදි ගෘහ කර්මාන්ත විදිහට තිබ්බ ව්‍යාපාර කර්මාන්ත ශාලා බවට පත් වුණා. දැන් මෙහෙම හිතන්නකෝ. පිහි හදපු ගෘහ කර්මාන්ත එහෙම නැත්නම් පිහි හදපු කම්මල් කාර්යාලයේ ගෙදර දවසට පිහි 20ක් විතර හදනවා. හැබැයි ෆැක්ටරියේ දවසට පිහි 2000ක් හදනවා. අන්න බලන්න. තාක්ෂණයේ භාවිතය වැඩි වුණා, පරිමාණය වැඩි වුණා, යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි වුණා, නිෂ්පාදිතය හිතා ගන්න බැරි තරම් වර්ධනය වුණා. මේ හදන මහා නිෂ්පාදනයේ අඩු පිරිවෙන් හදලා මොකද කරන්න පටන් ගත්තේ? විවිධ ප්‍රදේශවල බෙදන්න පටන් ගත්තා. දැන් මේක හදන යුරෝපයේ විතරක් විකුණන්න බෑ. දවසට හැදෙන පිහි 2000 අලෙවි කරන්න ලෝකේ පුරා යන්න පටන් ගත්තා. ඒ වගේම තමයි පිහි 2000ක් දවසට හදන්න කොච්චර යකඩ ලෝහ අවශ්‍යද? අන්න අමුද්‍රව්‍ය හොයාගෙන යුරෝපා ජාතීන් ආසියාවට, අප්‍රිකාවට, ඕස්ට්‍රේලියාව දිහාවට ආවා. මුලින් මෙයාලා ගනුදෙනු කරා පස්සේ යටත් කරගත්තා. අන්න යටත් විජිත යුගයේ ආරම්භ වෙන්නත් මූලාරම්භය උනේ මොනවද? ඔව් අපි මේ කතා කරන කාර්මික විප්ලවය. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට මොකද උනේ? ලෝකයේ යටත් විජිත යුගයක් බිහි වුණා. ඒ වගේම තමයි මේ නිෂ්පාදන තාක්ෂණය වෙනස් වෙලා නිෂ්පාදනය මොකද උනේ? වැඩි වුණානේ. පිහි 200ක් හදපු තැන පිහි 20ක් හදපු තැන 2000ක් ඇදුවා. අමුද්‍රව්‍ය වැඩි වුණා, යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි වුණා, නිෂ්පාදිත ගුණත්වය වැඩි වුණා. අන්න බලන්න කාර්මික විප්ලවයේ මොකද උනේ? කාර්මික විප්ලවය මේක 18 වෙනි සියවසේ අගභාගයේදී ආරම්භ වුණේ. නිෂ්පාදනය සහ ඒකේ ගුණත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණා. පැහැදිලිද? හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න මේකේ නිබන්ධනයේ තියෙනවා කාර්මික විප්ලවය ගැන දීර්ඝ හැඳින්වීමක් තියෙනවා බලන්න. හරි මෙන්න මෙහෙම තියෙනවා කාර්මික විප්ලවය ගැන බලන්න මේකේ. හරි මේකේ හයිලයිට් කරන්න මොකද්ද මේක? කොහෙද මේක ඇති වුනේ? යුරෝපා රටවල තමයි මේක පැතිර ගියේ. කොහොමද උනා කියන්නේ? බලන්න මෙන්න මේක හයිලයිට් කරන්න. මෙන්න මේක හයිලයිට් කරන්න. යුරෝපීය රටවල විප්ලවීය ලෙස පැතිර ගිය කාර්මික සංවර්ධනයට අපි කියනවා මොකක් කියලාද? කාර්මික විප්ලවය. පැහැදිලිද? හරි අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි නිර්වචනය හයිලයිට් කරන ආර්ථික හා සමාජීය විපර්යාසය. ආර්ථික හා සමාජීය විපර්යාසය. හරිද? අන්න ආර්ථික මෙන්ම සමාජ ශේෂ්ත්‍රයන්හි විපර්යාසයක් සිද්ධ වුණා මොකක් තුලින්ද? මේ අපි කතා කරන කාර්මික විප්ලවය තුලින්. පැහැදිලිද? හරි. අපි පැහැදිලි කරගමු කාර්මික විප්ලවය හා වෙළඳාමේ ප්‍රසාරණය. දැන් මොකද කියන්නේ? වෙළඳාමට මොකද වුණා කියන්නේ තමයි.
වෙළඳාම තිබ්බතනම තිබ්බත් වෙළඳාම තිබ්බට වඩා වර්ධනය වුණාද? වැඩි වුණානේ. සරලව මම අර ගත්ත උදාහරණය බලන්නකෝ. ඉස්සර හැදුවේ ගෙදරක පිහි ගෘහ කර්මාන්ත කියනවා. දැන් ගෘහය මොකක්ද උනේ? කර්මාන්ත ශාලාවක්. ගෙදර දවසට පිහි 20ක් හදනකොට කර්මාන්ත ශාලාවේ දවසට පිහි 2000ක් හදනවා. අන්න බලන්න නිෂ්පාදනයේ ප්‍රසාරය වෙනවා. අර ගෙදර හදපු එකට වැඩි ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒක ඉක්මනින් දිරන්නේ යන්න ගුණත්වයේ වර්ධනය වෙනවා. එහෙනම් මොකද උනේ? වෙළඳාම ගුණාත්මකව ප්‍රමාණාත්මකව වර්ධනය වෙනවා. හරි අපි පැහැදිලි කිරීමක් ලියාගමු. මෙන්න මේව ලියා ගන්න කාර්මික විප්ලවය හා වෙළඳාමේ ප්‍රසාරණය කියන එක ඉදිරියෙන් මෙන්න මේව අපි ලියාගමු. කාර්මික විප්ලවයේ හේතුවෙන් සිදු වූ කාර්මික විප්ලවයේ හේතුවෙන් සිදු වූ කාර්මික විප්ලවයේ හේතුවෙන් සිදු වූ තාක්ෂණික දියුණුව නිසා තාක්ෂණික දියුණුව නිසා තාක්ෂණික දියුණුව නිසා රට අභ්‍යන්තරයේ පැවති වෙළඳාම රට අභ්‍යන්තරයේ පැවති වෙළඳාම රට අභ්‍යන්තරයේ පැවති වෙළඳාම සමස්ත ලෝකයේ දක්වාම විශාල විය. දැන් සමස්ත ලෝකයේ දක්වාම ව්‍යාප්ත විය. සමස්ත ලෝකයේ දක්වාම ව්‍යාප්ත විය. අපිට එහෙම අඳුනගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න කාර්මික විප්ලවයේ මොනවද තියෙන්නේ? ඔය කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. මොනවද කාර්මික විප්ලවයේ ප්‍රතිඵල? බලමු කාර්මික විප්ලවයේ ප්‍රතිඵල මොනවද කියලා. මෙන්න තියෙන කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. බලන්න මොනවද තියෙන්නේ? නිෂ්පාදන තාක්ෂණයේ වැඩි දියුණුව වුණාම ඔව් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්නේ කලින් ගෘහ කර්මාන්තවල ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වුණේ ශ්‍රමය. කාර්මික විප්ලවයත් සමග ශ්‍රමයත් භාවිතා වුණා. නමුත් ශ්‍රමයට වඩා ක්‍රමක්‍රමයෙන් මේ ඩීසල් එන්ජින් වාගත්ත වාෂ්ප එන්ජින් හරහා නිෂ්පාදනය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා වුණා. නිෂ්පාදන ක්‍රම තාක්ෂණය සීඝ්‍රයෙන් වෙනස් වුණා. හරිද? නව සොයා ගැනීම වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. පැහැදිලිද? එතරම් මේකේ වුණ දෙයක්. නිෂ්පාදන සංවිධාන ක්‍රම ගොඩාක් වෙලාවට ව්‍යාපාර තනි පුද්ගල හවුල් ව්‍යාපාර වලින් ඉවත් වෙලා සමාගම් ක්‍රමයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනකොට හොඳම ක්‍රමයේ විදිහට සමාගම් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? නවීන යන්ත්‍රෝපකරණ තාක්ෂණය ප්‍රයෝගී කරගත්තා. වෙළඳාම ප්‍රසාරණය වුණා. පරිසරයට මොනවා වෙන්නේ නැද්ද ළමයි? පරිසරයට හොඳක් වෙන්නේ නැද්ද මේ කාර්මික විප්ලවය? වෙන්නේ නැහැ. පරිසරයට දැඩි බලපෑමක් වුණා. පරිසරය වේගෙන් විනාශ වෙන්න පටන් ගත්තා. ඒක නිසා දැන් අර අපි අර කතා කරද්දි කියනවලමයි අර විශේෂඥයින් කියනවා අපි යන්න ඕන කියලා పూర్ව කාර්මික යුගයේ පැවති උෂ්ණත්වයට. මොකද්ද මේ කියන්නේ? කාර්මික විප්ලවයට කලින් ලෝකේ සීතලයි කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගත්තේ ළමයි ගෝලීය උණුසුම වැඩි වෙන්න පටන් ගත්තේ මොකක් සමගද? කාර්මික විප්ලවයත් සමග. ඒක තමයි නොකියයි කියන්නේ. පැහැදිලිද? අපි పూర్ව කාර්මික යුගයේ පැවති උෂ්ණත්වයට යන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ කාර්මික විප්ලවයට කලින් ලෝකේ සීතලයි කියලා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි නෑ. පැහැදිලිද? ඒතරන්න අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා කාර්මික විප්ලවය කියන්නේ එහෙනම් කාර්මික විප්ලවය මොකද උනේ පරිසරයට ලොකු බලපෑමක් ඇති වුණා. පැහැදිලිද? හරි රැකියා අවස්ථා ඉහළ ගියා. විවිධ සංකීර්ණතා ඇති වුණා. පැහැදිලිද? ජනගහනය වැඩි වුණා, රෝගාබාධ පැතිරෙන්න පටන් ගත්තා. හිතා ගන්න බැරි තරම් සංකීර්ණ තත්ත්වයක් නැති වුණා. මේකේ හයිලයිට් කරන්න තුන්වෙනි කාරණේ හයිලයිට් කරනකොට මේක වැදගත්. අර කාර්මික විප්ලවයේ සිදු වුණ ආකාරයේ සංසිද්ධිය මොකද වුණා කිව්වේ? ගෘහ නිෂ්පාදන ක්‍රමය හෝසි වී කම්හල් නිෂ්පාදන ක්‍රමය ආරම්භ විය. හයිලයිට් කරන්න බලන්න. ගෘහ නිෂ්පාදන ක්‍රමය හෝසි වී කම්හල් නිෂ්පාදන ක්‍රමය ආරම්භ විය. හරි. අපිට එහෙම අඳුනා ගන්න පුළුවන්. හරි. ඔන්න අපි ව්‍යාපාර විකාශනයේ තවත් සංසිද්ධියක් කතා කරලා ඉවරයි. හරි. අපේ ඊළඟ කාරණේ තමයි අපි කතා කරන්නේ මොකද්ද? තොරතුරු තාක්ෂණය. අන්න. තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද? තොරතුරු තාක්ෂණයට පදනම් වුණේ මොනවද? ඔව් අපි මේ කතා කරන පරිගණක තාක්ෂණය, අන්තර්ජාලය, ඒ වගේම තමයි sannivedana තාක්ෂණය, අන්තර්ජාලය වර්ධනය වීමත් සමග ඇති වුණු තාක්ෂණය තොරතුරු තාක්ෂණය. පැහැදිලිද? අපි කියනවා අපි තොරතුරු තාක්ෂණ යුගයකට ආවා කියලා කියනවා. දැන් ඔන්න බලන්නකො ව්‍යාපාර ඈත අතීතයේ අපි අර කතා කරපු ගල් ගුහාවේ ඉඳලා ඇවිල්ලා මේ තොරතුරු තාක්ෂණය කියන එක කවුද ගැටලුවක්ද?
හරි ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද ළමයි මැසේජ් එකක් දාන්න මට හරි මැසේජ් එකක් දාලා තියන්නේ හරි අපි අන්තිමට සාකච්ඡා කරමු හරි එතන මොකද උනේ බලන්නකො කාර්මික විප්ලවය ඇති වුණා කිව්වේ අපි කොයි කාලෙද කාර්මික විප්ලවය අපි ඇති වුණා කිව්වේ 1800 අගභාගය අපි හිතමුකෝ 1890 කියලා අද වෙනකොට අවුරුදු 130ක් 135ක් විතර ගිහිල්ලා හැබැයි ළමයි මේ තොරතුරු තාක්ෂණය කියන එක ව්‍යාපාරවලට ලොකුවටම බලපෑවේ නැත්නම් ව්‍යාපාරයේ ලොකු ප්‍රබල වෙනසක් කරේ මේක 2000 විතර ආපු සංකල්පයක්. පැහැදිලිද? ලංකාවේ වගේ නම් 2005 වගේ කාලේ තමයි මේක වර්ධනය වෙන්න පටන් ගත්තේ. අන්තර්ජාලය කියන එක වාණිජ්‍ය පරමාර්ථයෙන් ලංකාව තුල වර්ධනය වෙලා තිබ්බේ නෑ 2000 වෙනකොට. අන්තර්ජාල සේවා පහසුකම් දියුණු වෙලා තිබ්බේ නෑ. හැබැයි ළමයි 2000 විතර ආරම්භ වෙලා මේ වෙනකොට ගත වෙලා තියෙන වසර කීයක් විතරද? වසර 25ක් විතර ව්‍යාපාර ගනුදෙනු වේගෙන් වෙනස් වෙලා තියෙනවා. ව්‍යාපාර කටයුතු විශාල බලපෑමක්. විතර බලන්න තාක්ෂණය වෙනස් වීමේ වේගය. දැන් බලන්නකෝ අපි කතා කරපු භාණ්ඩ හුවමාරු ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයේ ඉඳලා අපි කතා කරපු හුවමාරු යුගයට එන්න වසර 1000ක් විතර යන්න ඇති. අද ඊටත් වැඩි යන්න ඇති. අවුරුදු 10000ක් විතර ඒ ක්‍රමයේ තියෙන්න ඇති. ඊට පස්සේ කාර්මික විප්ලවයට එන්න වසර 800ක් විතර ගිහින් තියෙනවා. කාර්මික විප්ලවයේ ඉඳලා තොරතුරු ආර්ථිකයට එන්න අවුරුදු 100ක් විතර ගිහින් තියෙනවා. අන්න අපි කතා කරන කාර්මික විප්ලවයේ ඉඳලා එන්නේ. ඊට පස්සේ තොරතුරු තාර්ථිකය අපි වර්තමානයේකට මේකත් ළමයි දැන් AI තාක්ෂණයට වර්ධනය වෙලා තියෙනවා. ඒතර අන්න බලන්න අවුරුදු 1000ක් 2000ක් තිබ්බා ඊට පස්සේ 800ක් තිබ්බා ඊට පස්සේ අවුරුදු 90ක් විතර තිබ්බා දැන් අවුරුදු 20යි. ඊළඟ අවුරුදු 5ේදී මේ තාක්ෂණය නැවත ව්‍යාපාර විකාශනයේ යුග. ඒතර ඔයාලට පේනවද මේ අතීතයේ ඉඳලා අද දක්වා කතා කරගෙන එද්දී ඊළඟ තාක්ෂණයට යන්න ගතවන කාලය ක්‍රමක්‍රමයෙන් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා කියලා තේරෙනවා නේද? ඔව්. ඒක නිසා අපි ඉදිරියට යන ලෝකේ ළමයි. ඔයාලා අපි යන ලෝකේ. අපි යන නෙමෙයි ඔයාලා යන ලෝකේ. ඊටම වේගෙන් වෙනස් වෙනවා. දැන් අපිට තියෙන ලොකුම දේ තමයි අපි ටාගට් කරගෙන යනවා රැකියාවකට. අපි ඉලක්ක කරගෙන යනවා වෙළඳපොළට රැකියාවකට. හැබැයි මේ තොරතුරු තාක්ෂණයේ AI තාක්ෂණයේ තියෙන ලොකු බලපෑම නිසා සමහර විට ඔයාගේ සිහින රැකියාව ඔයා උපාධියක් කරගෙන යනකොට වෙළඳපොළේ එහෙම රැකියාවක් නැති වෙන්න උනත් පුළුවන්. ඒක නිසා අර අතීතයේ වගේ අපේ ෆික්ස් ටාගට් එකක ඉන්නවට වඩා මේ වෙළඳපොළ වෙනස් වෙන තත්ත්වයන්ට ගැලපෙන ටාගට් එකක් වා තියාගන්න. හරිද? ඔය එක රැකියාවක් මත පදනම් වෙන්නත් එපා. ඒක අතීතයට ගැලපුණා. ඉස්සර බලන්න තාක්ෂණය වෙනස් වුණ අර කාර්මික විප්ලවයේදී ගැටලුවක් නැහැ. ඒක වෙනස් වෙන්න අවුරුදු 80ක් විතර ගියා. තොරතුරු ආර්ථිකය වෙනස් වෙන්න අවුරුදු 30ක් විතර ගියා. 25ක් විතර ගියා. 20ක් විතර ගියා. හැබැයි ඊළඟ එක වෙනස් වෙන අවුරුදු 5න් පහට. පැහැදිලිද? එතකොට අපි තාක්ෂණයෙන් ඔයාලට තේරෙනවා තියෙන්නේ AI තාක්ෂණ නිසා ලෝකයේ ඉස්සර මීට අවුරුදු 10කට කලින් තිබ්බ ඉහළම ඉල්ලුමක් සහිත රැකියාව වර්තමානයේ වෙනකොට කිසිදු ඉල්ලුමක් නැති රැකියාව බවට පත් කරා. ඒතර ඒක නිසා ඉදිරියේදීත් අපි තාක්ෂණය වෙනස් වීමෙන් බලපානවා. ඒක නිසා ඒ තාක්ෂණයට ගැලපෙන්න තමන්ගේ රැකියාවට හුරු වෙන්න. හරිද? දැන් ගොඩාක් කියනවා AI තාක්ෂණය නිසා මොනවද නැති වෙන්නේ? රැකියාව නැති වෙනවා. නෑ. AI තාක්ෂණය නිසා නෙමෙයි රැකියාව නැති වෙන්නේ. AI දන්නේ නැති අයටයි රැකියාව නැති වෙන්නේ. ඔයාගේ ශාස්ත්‍රීය AI තාක්ෂණය පාවිච්චි කරනවා නම් ඔයාට රැකියාව නැති වෙන්නේ නෑ. ඒතර පේනව නේද? තාක්ෂණයත් එක්ක අපිට වෙනස් වෙන්න වෙනවා. ඒතර මේ හැම දෙයක් මෙහෙමයි. තොරතුරු තාක්ෂණය කියන්නේත් එහෙමයි. ඒතර බලන්න තොරතුරු තාක්ෂණයෙන් මොකද උනේ? මේ අපි කතා කරන ව්‍යාපාරික ශාස්ත්‍රීය අති විශාල ප්‍රබල වෙනසක් වුණා. වෙළඳාම සීමා වුණ භෞතික සීමාවන් බිඳලා ලෝකෙ විවිධ ප්‍රදේශවලට වෙළඳපොළ ව්‍යාප්ත කරන්න පුළුවන් වුණා. දැන් අධ්‍යාපනය වුණත් බලන්නකෝ දැන් අපේ ක්ලාස් එක වුණත් විවිධ තැන්වල ඉඳලා දරුවෝ සම්බන්ධ වෙනවා. ඉස්සර අපි ක්ලාස් කරද්දී ළඟ පහත ළමයි විතරයි. අද එහෙම නැහැ. අද විවිධ ප්‍රදේශවල ළමයිට මොකද්ද තොරතුරු තාක්ෂණයේ තියෙන පහසුව. පැහැදිලිද? ඒතර අන්න ව්‍යාපාර විකාශනය අපි කතා කරගන්න වැදගත් සංසිද්ධියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? නවතම සංකල්පයක්. හරි. ඒකේ හයිලයිට් කරන්න මෙන්න මේ කාරණේ නිබන්ධනයට ගිහිල්ලා පළවෙනිම ඡේදයේ තියෙනවා. නිබන්ධනයට යන්න අපි. මේ නිබන්ධනේ පළවෙනි ඡේදෙ මෙන්න මේ කොටස හයිලයිට් කරන්න. ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය වී ඇත. මෙන්න මේවයි වර්ධනය වුණු. ගුණාත්මක ප්‍රමාණාත්මකව වර්ධනය වුණා. ඒ වගේම මොකක්ද මොනවද බලන්න මෙන්න බලන්න බලපාලා තියෙන තාක්ෂණය බිහිවීමන්න පරිගණකයේ බිහිවීමත් සමග පරිගණක දුරකථන හා චන්ද්‍රිකා තාක්ෂණ වල අන්තර්ක්‍රියාකාරීත්වය මොකද්ද බිහි වුනේ? තොරතුරු තාක්ෂණය බිහි වුණා. හරිද? අන් දෙකත් හයිලයිට් කරමු. අන්තර් සම්බන්ධතාවයෙන් තොරතුරු තාක්ෂණය බිහිවි. හරි. අපිට එහෙම අඳුනා ගන්න පුළුවන් තොරතුරු තාක්ෂණය කියන කාරණය. හරි. ඊළඟට තියෙනවා ළමයි කෙටි කාරණයක්. ඒක මේ ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධියක් නෙමෙයි. නමුත් අර අපි තොරතුරු තාක්ෂණය ගැන කතා කරපු නිසා තොරතුරු සම්බන්ධ දෙයක් දීලා තියෙනවා.
තොරතුරක කියන්නේ අපි තොරතුරක් කියලා කියන දත්ත සකස් කරන ලද දත්ත වලට අපි තොරතුරු කියනවා. අපිට තොරතුරු පද්ධති කියලා පාඩමකුත් තියෙනවා. අපේ 17 වෙනි පාඩම. එතෙන්දී අපි ගොඩාක් පරිගණක සම්බන්ධ මේ පරිගණක තාක්ෂණය සම්බන්ධ කාරණා ගොඩක් කතා කරනවා. දැනට මෙතන හොඳ තොරතුරක ලක්ෂණ. මොනවද තමයි හොඳ තොරතුරක ලක්ෂණ? හොඳ තොරතුරක් නම් අපිට ඒකෙන් තීරණ ගන්න පුළුවන්. හරිද? ඒක ගුණාත්මක භාවයක් තියෙනවා. නිර්මාණශීලී භාවයක් මෙන්න මේ වගේ ලක්ෂණ. හරි. අපි කීපයක් ලියාගමු. හොඳ තොරතුරක ලක්ෂණ ලියා ගන්න බලන්න. පළවෙනි එක නිවැරදි බව. පළවෙනි එක නිවැරදි බව. පළවෙනි එක නිවැරදි බව. දෙවෙනි එක ලියා ගන්න වේගවත් බව. වේගවත් බව. දෙවෙනි එක වේගවත් බව. තුන්වෙනි එක ගුණාත්මක බව. ගුණාත්මක බව. තුන්වෙනි එක ගුණාත්මක බව. හතරවෙනි එක නිර්මාණශීලී බව. නිර්මාණශීලී බව. පස්වෙනි එක විශ්වාසවන්ත බව. විශ්වාසවන්ත බව. හයවෙනි එක රහස්‍ය බව. රහස්‍ය බව. පැහැදිලිද? හරි. එතන මෙන්න මේවා අපි හොඳ තොරතුරුක ගුණාංග විදිහට අපි හඳුනා ගන්නවා. හරි. පැහැදිලිද? හරි. එතන ඔන්න අපි කතා කරා තොරතුරු තාක්ෂණය ගැන කතා කරා. හරි. ඊළඟට ව්‍යාපාර විකාශනය අපි තවත් වැදගත් සංසිද්ධියක් විදිහට අපි හඳුනා ගන්නවා. මොකද්ද? ගෝලීයකරණය. මොකද්ද ළමයි මේ ගෝලීයකරණය කියලා අපි කියන්නේ? හරි. ග්ලෝබලයිසේෂන්. හරි. මේක මෙන්න මෙහෙම සංකල්පයක්. ගෝලීයකරණය කියන සංකල්පයත් මේ තොරතුරු සහ පරිගණක තාක්ෂණයේ ප්‍රගතියත් එක්ක බිහි වුණේ. මේකෙදි උනේ ළමයි තොරතුරු තාක්ෂණය එන්න කලින් රටවල් අතර තිබ්බ ඉතා දුරස්ත සම්බන්ධතාවයක්. එක රටක වන සිදුවීමක් තවත් රටකට බලපෑවේ නැති තරම් බලපෑවත් ඒ බලපෑමට විශාල කාලයක් ගත වෙනවා. සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. හැබැයි අපි අද එහෙමද? දැන් මේ දවස්වල බලන්නකො යුද්ධේ තියෙන්නේ ඉරානය සහ ඇමරිකාව අතර. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධ තිබ්බට එකෙන් දැඩි බලපෑමකට අපි ලක් වෙලා නැද්ද? තියෙනවනේ අපේ තෙල් ගැටලු තියෙනවා අපිට තෙල් නැති ප්‍රශ්න මේවා අන්න බලන්න ලෝකේ රටවල් එකිනෙකා මත යැපෙනවා. පැහැදිලිද? අන්තර්රැඳියාව මේකට බලපෑවිලමයි මේ තොරතුරු තාක්ෂණයේ වර්ධනය. හරිද? තොරතුරු තාක්ෂණයේ වර්ධනයෙන් ලෝකයකට සම්බන්ධ යන්න. ලෝකයේ අද එක ගම්මානයක් බවට පත් වෙන්න බලපාලා තියෙන ගෝලීයකරණය. මේ ගෝලීයකරණයේ වර්ධනයේ බලපෑවෙත් මොනවද? අන්තර්ජාලයේ පරිගණක තාක්ෂණය සහ මේ හරිද? විදේශ වෙළඳාම මේ ප්‍රසාරණය නිසා ලෝකේ රටවල් අතර තියෙන දුරස්ථභාවය අහෝසි වෙලා තියෙනවා. භෞතිකව දුරස් වුණාට මේවා එකට සම්බන්ධයි. මෙන්න මේ ප්‍රවණතාවය අපි හඳුනනවා මොකක් විදිහට? ගෝලීයකරණය. බලන්න මේක තියෙනවා. අන්න භූගෝලීය හා සංස්කෘතික දුරස්ථභාවය නැති වී ගොස් ලෝකයේ සමීප වීම ගෝලීයකරණය. මේකේ හයිලයිට් කරන මෙන්න මේ කාරණේ නිබන්ධනය වගේ රටවල් අතර පැවති භූගෝලීය හා සංස්කෘතික දුරස්ථභාවය නැති වී ගොස් ලෝකයේ සමීප වීම ගෝලීයකරණය. පැහැදිලිද? අපිට එහෙම හඳුනා ගන්න පුළුවන් ගෝලීයකරණය කියන කාරණේ. පැහැදිලිද? හරි. එතකොට මේ ගෝලීයකරණය නිසා ඇති වුණ ප්‍රවණතාවයන් මොනවද ළමයි? ගෝලීයකරණය නිසා ඇති වුණ විවිධ තත්ත්ව අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවද ගෝලීයකරණයත් සමග ඇති වුනේ? එකක් තමයි ළමයි ගෝලීයකරණයත් සමග ඇති වුණා මොනවද? අපි කතා කරන මේ නව වෙළඳ පොළවල් බිහි වුණා. පේනවනේ අද එක රටක නෙමේ වෙළඳපොළ ජාත්‍යන්තරයි. හරිද? එදා අපි කතා කරා කලින් මේකදී කතා කරා මීමුරේ ඉන්නවා පොල් කටු හැඳි අලෙවි කරනවා යුරෝපා සංගමය. අන්න බලන්න. දුෂ්කර ගමක් හැබැයි වෙළඳපොළ බ්‍රිතාන්‍ය. හරිද? ඒතර මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ගෝලීයකරණය ප්‍රතිඵල අන්න අංක 1 ලියා ගන්න මොකද්ද? නව වෙළඳපොළවල් බිහිවීම. අංක 1 ලියා ගන්න නව වෙළඳපොළවල් බිහිවීම. අංක 2 නව තාක්ෂණික උපකරණ බිහිවීම. නව තාක්ෂණික උපකරණ බිහිවීම. නව තාක්ෂණික උපකරණ බිහිවීම. අංක 3 ලියා ගන්න නව ලෝක ආයතන සමූහයක් බිහිවීම. නව ලෝක ආයතන සමූහයක් බිහිවීම.
හරි මොනවද ළමයි නව ලෝක ආයතන සමූහයක් කියලා දැන් මෙන්න මෙහෙමයි. ගෝලීයකරණයත් සමග රට රටවල් වල තියෙන සම්බන්ධතාවයේ වැඩි වුණාට රට රටවල් වල තියෙන වෙන වෙනම නීති. ඉන්දියාවේ තියෙන ඉන්දියාවට ගැලපෙන නීතියක්, ශ්‍රී ලංකාවේ නීතිය තවත් වෙනස්. ඇමරිකාවට ගත්තොත් ඒ නීතිය හාත්පසින්ම තවත් වෙනස්. ඒ රටේ පරිපාලනයට දාලා නීති. හැබැයි රටවල් අතර සම්බන්ධතාවය වැඩි වෙනකොට මේ රටවල් වලට පොදු නියාමන ආයතන අවශ්‍යයි. හරිද? වෙනද ගනුදෙනු ගැටලු වෙනවා. හරිද? රටවල් අතර යුද ඇති වෙනවා. රටවල් අතර අපරාධ සිදු වෙනවා. අන්න ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ආයතන බිහි වෙලා තියෙනවානේ. හරිද? අපි ගත්තොත් ලෝක වෙළඳ සංවිධානය, IMF, අන්තර්ජාතික අධිකරණය, මානව හිමිකම් කොමිසම. මෙන්න මේ වගේ රට රටවල් අතර සම්බන්ධතා ඇති වෙනවා. පැහැදිලිද? හරි අපිට ඒවා හඳුනා ගන්න පුළුවන්. හරි ගෝලීයකරණය තුලින් ඒ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. හරි. නව ලෝක ආයතන සමූහය. හතරවෙනි එක ලියා ගන්න නව නීති රීති සමුදායක් ඇතිවීම. නව නීති රීති සමුදායක් ඇතිවීම. හරි. එතකොට මෙන්න මේවා අපි හඳුනා ගන්නවා මොන විදිහටද? ගෝලීයකරණය තුල අපි හඳුනා ගන්නා විශේෂ ප්‍රවණතා විදිහට. හරි. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු මේ ගෝලීයකරණය තුල ඇති වුණු වාසි අවාසි. හරි බලමු ගෝලීයකරණය තුලින් අපිට වාසි මෙන්ම අවාසි ඇති වෙලා තියෙනවා. මොනවද වාසි? එකක් තමයි ළමයි අපේ රටට විදේශ ආයෝජන අපිට ගලාගෙන ආවිලා තියෙනවානේ. අපේ රටේ විදේශ ආයෝජන වෙන්න මේ බලපාලා තියෙන ගෝලීයකරණය. ඒ වගේම තමයි මේ තාක්ෂණයේ ලෝකයේ එක කොනක හදන දැන් බලන්න අපි හිතමු ඇමරිකාවේ අපේ ලෝකයේ අපිට එහා පැත්තේ රටක නිෂ්පාදනය කරන තාක්ෂණික නිෂ්පාදනයක් Apple දුරකථනයක් මාසයක් ඇතුළත සතියක් ඇතුළත අපේ වෙළඳ පොළට එනවා. ලෝකයේ AI තාක්ෂණයේ හදන ඇප් එකක් එදා රෑම අපිත් පරිහරණය කරනවා. ඒතර අන්න බලන්න මොකද වෙන්නේ? තාක්ෂණය වේගෙන් අපිට අලුත් තාක්ෂණය ලැබිලා තියෙන්නේ මේ නිසා. මේක අපිට වාසියක්. හරිද? අපිට දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගෝලීයකරණය තුල අපිට හඳුනා ගන්න පුළුවන් වාසි රැසක් තියෙනවා. හරි. අපි මෙතන පහක්නේ අහන්නේ. අපි කීපයක් ලියාගමු. පළවෙනි එක ලියාගන්න ඍජු විදේශ ආයෝජන ගලා ඒම. ඍජු විදේශ ආයෝජන ගලා ඒම. ඍජු විදේශ ආයෝජන ගලා ඒම. දෙවෙනි එක ලියාගන්න ව්‍යාපාර සඳහා දියුණු තාක්ෂණය ලැබීම. ව්‍යාපාර සඳහා දියුණු තාක්ෂණය ලැබීම. තුන්වෙනි එක විදේශ රැකියා අවස්ථා පුළුල් වීම. දේශීය රැකියා අවස්ථා පුළුල් වීම. විදේශීය රැකියා අවස්ථා පුළුල් වීම. හතරවෙනි එක දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. පස්වෙනි එක ජාතීන් අතර සුහදතාව වර්ධනය වීම. ජාතීන් අතර සුහදතාව වර්ධනය වීම. ජාතීන් අතර සුහදතාව වර්ධනය වීම. හරි පැහැදිලිද? හරි. එතන අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන් මොනවද වාසි. හරි. ඊට පස්සේ අපි බලමු අවාසි. මේකේ වාසි වගේම ළමයි අවාසිත් ඇති වෙලා තියෙනවා. මොනවද ගෝලීයකරණය තුල ඇති වෙන අවාසි? අවාසි තමයි ළමයි එකක් දැන් ඔයාලට දෙන්නේ සමහර වෙලාවට අපේ රටේ සම්පත්. හරිද? විදේශ සමාගම් වල එහෙම නැත්නම් විදේශ ව්‍යාපාර වලින් අපේ රටේ සම්පත් අධිපරිභෝජනයට ලක් කරනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ ව්‍යාපාර වෙළඳපොළට පිවිසලා තියෙන නිසා සමහරට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. දේශීය ව්‍යාපාර වලට ඒවත් එක්ක තරඟ කරන්න බෑ. ඉතරන්න විදේශ ව්‍යාපාර නිසා දේශීය අලුත් ලදරු කර්මාන්ත බිඳ වැටෙනවා. මේවා වෙනවා. ඒ වගේම තමයි සංස්කෘතිය වගේ දේවල් අපි අගයන අපේ සංස්කෘතිය මොනවා වෙන්න පුළුවන්ද? පිරිහීමකට ලක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෝලීය ත්‍රස්තවාදී වගේ බලපෑම් ඇති වෙනවා. අද රට රටවල් අතර ගැටුම් බලපෑම් මෙන්න මේ වගේ දේවල් අපිට ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි අපිට මේවා හඳුනා ගන්න පුළුවන්. හරි අපි කීපයක් බලමු. හරි. හරි අපි අවාසි කිහිපයක් ලියාගමු. හරි
පළවෙනි අවාසිය ලියා ගන්න. විදේශ තරඟය නිසා දේශීය කර්මාන්ත බිඳ වැටීම. විදේශීය තරඟය නිසා දේශීය කර්මාන්ත බිඳ වැටීම. විදේශ තරඟය නිසා දේශීය කර්මාන්ත බිඳ වැටීම. දෙවෙනි එක ලියාගමු අපි. දෙවෙනි එක ලියාගන්න. දේශීය ලදරු කර්මාන්තයන්ට අහිතකර ලෙස බලපෑම. දේශීය ලදරු කර්මාන්තයන්ට අහිතකර ලෙස බලපෑම. දේශීය ලදරු කර්මාන්තයන්ට අහිතකර ලෙස බලපෑම. තුන්වෙනි එක දේශීය සම්පත් විදේශීය ව්‍යාපාරවලට නිරාවරණය වීම. දේශීය සම්පත් විදේශීය ව්‍යාපාරවලට නිරාවරණය වීම. දේශීය සම්පත් විදේශීය ව්‍යාපාරවලට නිරාවරණය වීම. හතරවෙනි එක ලියා ගන්න. හතරවෙනි එක සංස්කෘතිය පිරිහීමට ලක්වීම. සංස්කෘතිය පිරිහීමට ලක්වීම. සංස්කෘතිය පිරිහීමට ලක්වීම. පස්වෙනි එක ලියා ගන්න. ගෝලීය ත්‍රස්තවාදී බලපෑම් ඇතිවීම. ගෝලීය ත්‍රස්තවාදී බලපෑම් ඇතිවීම. ගෝලීය ත්‍රස්තවාදී බලපෑම් ඇතිවීම. හරි පැහැදිලිද? හරි. ඒතර මෙන්න මේවා ළමයි අපි හඳුනා ගන්නවා මොන විදිහටද? ව්‍යාපාර විකාශනයේ ගෝලීයකරණයේ තියෙන අවාසි විදිහට. එතකොට බලන්න ගෝලීයකරණයේ වාසි අවාසි කියන සංකල්ප දෙකම අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න ඔන්න අපි ව්‍යාපාර විකාශනයේ තුල වැදගත් සංසිද්ධීන් අපි කතා කරගෙන ආවා. පැහැදිලිද? හරි. එතකොට මේ ව්‍යාපාර විකාශනයේ අපි කතා කරන සංකල්ප එකින් එක කතා කරගෙන ආපම අපි මේ ගෝලීයකරණය මේ කියන සංකල්ප වලට කතා කරා. ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් මේක ඊළඟට ඇති වුණා කියන කාරණේ විදිහට අපිට මේ වාණිජ්‍ය කියන සංකල්පය අපිට කතා කරන්න ඕන. නමුත් මේකට අපි මේ වාණිජ්‍ය කියන සංකල්පය කතා කරන්න කලින් ව්‍යාපාර විකාශනයේ මේ වැදගත් අවස්ථාවල තිබ්බ තවත් වැදගත් කාරණයක් අපි කතා කරමු. හරි. එතකොට නැවත එන්න බලන්න නිබන්ධනේ අපි දැන් අර කතා කරපු ව්‍යාපාර විකාශනයේ වැදගත් සංසිද්ධීන් කියන කොටසට එන්න. හරිද? මෙන්න මේ කොටසට අපි කතා කරා එකින් එක මෙන්න මෙතන සංසිද්ධීන්. හරි. මෙන්න මේකේ දැන් පේනෝනේ ව්‍යාපාර විකාශනය අපි හඳුනාගත්තා සංසිද්ධීන් 10ක්.
ටෙස්ට් 1. උදා මම කතා කරන එක දැන් ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න. දැන් ඇහෙනව නේද? විනාඩි කිහිපයක් ඇහෙන්නේ නැතුව තිබ්බ මං හිතන්නේ. දැන් මම කතා කරන එක ඇහෙනව නේද පුතා? ළමයි ලොග් අවුට් වෙලා දින හරි විනාඩි කිහිපයක් මට ඇහෙන්නේ නැහැ කියලා දාලා දින මම කියන එක. හරි දැන් මම හිතන්නේ දැන් කතා කරන එක ඇහෙනවා. හරි ඒ වෙලාවේ මට මයික් එක මේ මයික් එක ඕෆ් වෙලා දිනවා. හරි දැන් හරි. හරි මම මේ කොටස නැවත කරන්නම්. හරි. හරි. එතකොට අපි බලමු කර්මාන්ත කියන සංකල්පය. හරි. එතකොට මොකද්ද කර්මාන්ත කියලා කිව්වේ? සමාන ගණයේ භාණ්ඩ හෝ සේවා නිපදවන ආයතන සියල්ලට අපි කිව්වා මොනවද? කර්මාන්ත කියලා අපි කිව්වා. හරි. එතකොට ඒකේ හයිලයිට් කරන බලන්න සමාන ගණයේ භාණ්ඩ හා සේවා නිපදවන ආයතන සියල්ල. අපි සියල්ලටම කියනවා මොකක් කියලාද? කර්මාන්ත කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න කර්මාන්ත ආයතනයක්. මොකද්ද කර්මාන්ත ආයතනය කියන්නේ? අන්න බාණ්ඩ නිපදුන හෝ සේවාවක් නිපදුන එක ආයතනයකට අපි කියන්න පුළුවන් මොකද්ද? කර්මාන්ත ආයතනය. දැන් සංචාරක කර්මාන්තය කියුම ලංකාවේ තියෙන සියලුම බාණ්ඩ හා සේවා නිපදුන ආයතන සියල්ලම අයිති වෙනවා. හැබැයි කර්මාන්ත අපිට කර්මාන්ත ආයතනයක් විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද? එක ආයතනයක්. අපි ගත්තොත් ලංකාවේ බාණ්ඩ හා සේවා නිපදුන සංචාරක ශේෂ්ත්‍රය අපි හිතමු නුවරඑළියේ තියෙන ග්‍රෑන්ඩ් හොටෙල් එක. අන්න ඒක අපිට හඳුනා ගන්න පුළුවන් මොකක් විදිහටද? කර්මාන්ත ආයතනයක් විදිහට. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කර්මාන්ත ආයතනයක් කියන කාරණේ. හරි. හරි. එතකොට අපි ඒක ලියාගමු. යෙදවුම් නිමවුම් බවට පත් කරනු ලබන තනි ආයතනයක් යෙදවුම් නිමවුම් බවට පත් කරනු ලබන තනි ආයතනයක් කර්මාන්ත ආයතනයකි. යෙදවුම් නිමවුම් බවට පත් කරනු ලබන තනි ආයතනයක් කර්මාන්ත ආයතනයකි. හරි. එතකොට ඔන්න බලන්න අපිට කර්මාන්ත කියන කාරණය අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. බලන්න ඊට පස්සේ තියෙනවා සංකල්පය. හරි. මෙන්න එනවා සංකල්පය. කර්මාන්ත හා වාණිජ්‍ය දෙකේ එකතුවට අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාර කියලා. පැහැදිලිද? ඒතර බලන්න දැන් අපි සම්පූර්ණ ව්‍යාපාර කියන සංකල්පය අන්තර්ගතය අපි කතා කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඒතර බලන්න ඊළඟ සංකල්පය හයිලයිට් කරන්න බලන්න. වාණිජ්‍ය හා කර්මාන්ත යන සමස්තය ව්‍යාපාර ලෙස හඳුනා ගනී. පැහැදිලිද? හරි. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් යට ලියා ගන්න හිස්තැනේ ලියා ගන්න මොකද්ද කර්මාන්ත මේ අනුව ව්‍යාපාරයන්හි ව්‍යුහයෙන් නියෝජනය කරන විචල්යන් මොනවද? අංක 1 කර්මාන්ත, දෙවෙනි එක වාණිජ්‍ය. අංක 1 කර්මාන්ත, දෙවෙනි එක වාණිජ්‍ය. පැහැදිලිද? හරි අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. හරි. බලන්න අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න ඊළඟ සංකල්පය අපි කතා කරන මොකද්ද? හරි කර්මාන්ත වාණිජ්‍ය. ඉතින් බලන්න මේකේ වගුවේ ඔයාලට තියෙන වෙන් දැන් අපි වෙළඳාම කියන්නේ මොකක්ද කියලා කතා කරා. උපකාරක සේවා කියන කාරණේත් අපි කතා කරා. කර්මාන්ත කියන එකේ කොටස් දෙකක් මෙතන තියෙනවා. බලන්නකෝ. ප්‍රාථමික කර්මාන්තය, ද්විතීක කර්මාන්තය. හරිද? අපිට ඕන නම් කියන්න පුළුවන්
අපි ටිකක් zoom කරලා ගමු. හරි බලන්න මෙතන තියෙනවා ප්‍රාථමික කර්මාන්තය ද්විතීයික කර්මාන්තය. දැන් මේකේ අපි ගත්තොත් එහෙම උපකාරක සේවා ගැන දැන් අපි වෙලඳාම උපකාරක සේවා මේ කොටස් ගැන කතා කරා. කර්මාන්ත කියන එකේදී තියෙන කොටස් දැන් බලන්නකො ප්‍රාථමික කර්මාන්තය ද්විතීයික කර්මාන්තය. මොකද්ද ළමයි මේ ප්‍රාථමික කර්මාන්තය කියලා කියන්නේ? ඔව් ප්‍රාථමික කර්මාන්තය කියලා කියන්නේ ළමයි ස්වභාව ධර්මයෙන් අමුද්‍රව්‍ය ලෙස ද්‍රව්‍ය ලබා ගන්නා කර්මාන්තය. ඒකේ අර්ථය තියෙන වර්ගීකරණයන් කීපයක් තමයි මෙතන තියෙන්නේ මොනවද? ගොවිපොළ කර්මාන්ත, දීවර කර්මාන්ත, පතල් කර්මාන්ත. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම ගවයන් නැටි කිරීම. මේක ගොවිපොළ කර්මාන්තය. හරිද? එතකොට අපි හිතමු මසුන් දැල්ලීම, ඉස්සන් වගාව මේ වගේ දේවල් දීවර කර්මාන්තය. හරිද? ඒ වගේම තමයි මේ පතල් කැණීමට කර්මාන්තය යටතට අපි දාන්න පුළුවන් රත්රන්, හරිද? මිනිරම් පතල්, අර මැණික් මේ වගේ අමුද්‍රව්‍ය විදිහට ද්‍රව්‍ය ගන්නවා. ඒකට අපි කියන මොන කර්මාන්තයද? ප්‍රාථමික කර්මාන්තය. මොකක්ද ළමයි ද්විතීයික කර්මාන්තය කියන්නේ? අන්න ද්විතීයික කර්මාන්තය කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රාථමික කර්මාන්තයෙන් ලබාගත් අමුද්‍රව්‍ය යොදාගෙන නිමි භාණ්ඩ බිහි කරනවා කියන කාරණය. පැහැදිලිද? ඒකේ කොටස් දෙකක් තියෙනවා. බලන්නකෝ පෙරළුම්, ගැලපුම්, ඉදිකිරීම. මොකක්ද පෙරළුමක් කියලා කියන්නේ? ඔව් පෙරළුමක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රාථමික කර්මාන්තයෙන් ගන්න එක අමුද්‍රව්‍යයක් ද්විතීයික කර්මාන්තයේ නිෂ්පාදිත ගණනාවක් බවට පත් කරනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? අපි ඒකට කියනවා පෙරළුමක් කියලා. පැහැදිලිද? උදාහරණයක් විදිහට අපිට මෙහෙම ගන්න පුළුවන් මොකද්ද? ප්‍රාථමික උදාහරණ අඩුයි ළමයි පෙරළුම් කියන දෙයට. හොඳම උදාහරණය තමයි බොරතෙල්. ඔන්න බොරතෙල් කියන්නේ මොකද්ද ළමයි? පොළව හාරලා ගන්න ප්‍රාථමික කර්මාන්තයේ නිෂ්පාදනයක්. අමුද්‍රව්‍ය ලෙස ගන්න. මේක ද්විතීයික කර්මාන්තයේදී පෙට්‍රල්, ඩීසල්, ගෑස් මේ වගේ නිෂ්පාදිත ගණනාවක් බවට පත් වෙනවා. අපි ඒකට කියන මොකද්ද? ද්විතීයික කර්මාන්තය. පැහැදිලිද? විතර අන්න බලන්න. ප්‍රාථමික කර්මාන්තයේ නිෂ්පාදිත ද්විතීයික කර්මාන්තයේ නිෂ්පාදිත ගණනාවක් බවට පත් වෙනවා. අපි ඒවට කියනවා පෙරළුම්. හැබැයි ගැලපුම් කියන දෙයට අපිට උදාහරණ ගොඩාක් තියෙනවා ළමයි. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෝටර රථයක්. කියන්නේ ගැලපුම්නේ ප්‍රාථමික කර්මාන්තයෙන් ආපු අමුද්‍රව්‍ය ගොඩාක් එකතු වෙලා තමයි මොනවද? ද්විතීයික කර්මාන්තයේ නිෂ්පාදිත වෙලා තියෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ගැලපුම් කියන්නේ එකතුවක් කියන එක. පැහැදිලිද? ඉදිකිරීම කියන එක අපිට ගන්න පුළුවන් ගොඩ නැගිලි යාන වාහන මේ වගේ දේවල් අපිට ඉදිකිරීම විදිහට සලකන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට ප්‍රාථමික කර්මාන්තයේ ද්විතීයික කර්මාන්තයේ කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට පෙරළුම් ගැලපුම් කියන කාරණේ දෙකේ එකතුවට ඕන නම් අපිට නිමවුම් එහෙම නැත්නම් නිෂ්පාදන කර්මාන්තය කියලා කියන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරනවා. පැහැදිලිද? හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ කාරණේ. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න විද්‍යුත් වාණිජ්‍ය කියන සංකල්පය. හරි. මොකද ළමයි විද්‍යුත් වාණිජ්‍ය කියලා අපි කියන්නේ? විද්‍යුත් වාණිජ්‍ය කියන සංකල්පය අපි හඳුනාගත්තා. විද්‍යුත් වාණිජ්‍යයේදී කරන්නේ මොකද්ද? ඔව් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීම. අන්න බලන්න විද්‍යුත් වාණිජ්‍ය කියන සංකල්පයට එද්දී මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අපි වෙළඳාමටනේ කිව්වේ මිලදී ගැනීම හා විකිණීම. ඒකට උපකාරක සේවා එකතු වෙලා තමයි සාම්ප්‍රදායික ක්‍රමයේදී වාණිජ්‍ය හැදෙන්නේ. හැබැයි විද්‍යුත් ක්‍රමයට එද්දී උපකාරක සේවාවනුත් වෙළඳාම සමගම සිදුවෙන නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද? ඔව් වෙළඳා විද්‍යුත් වාණිජ්‍ය සමානයි විද්‍යුත් වෙළඳාම කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. අපි මෙන්න මෙහෙම ලියාගමු. විද්‍යුත් වාණිජ්‍ය කියන එකට පැහැදිලි කිරීම ලියා ගන්න. අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීම් විද්‍යුත් වාණිජ්‍ය ලෙස හඳුන්වයි. විද්‍යුත් වාණිජ්‍ය ලෙස හඳුන්වයි. හරි. ඒ වගේම මේක හයිලයිට් කරන්න. විද්‍යුත් වාණිජ්‍ය විද්‍යුත් වෙළඳාම කියන්න පුළුවන්. නමුත් අපිට සාම්ප්‍රදායික ක්‍රමයට කියන්න පුළුවන් විද්‍යුත් වාණිජ්‍ය සමානයි විද්‍යුත් වෙළඳාම මේ වාණිජ්‍ය සමානයි වෙළඳාම කියන්න පුළුවන් අපිට බෑ. හැබැයි විද්‍යුත් ක්‍රමයටදී උපකාරක සේවාත් මේ සමගම සිදුවෙන නිසා අපිට මේ දෙක එකයි කියලා කියන්න පුළුවන්. හරි. මේක හයිලයිට් කරන්න. මේ විද්‍යුත් වෙළඳාම ලෙසද හඳුන්වයි. නිබන්ධනයේ වගේ තියෙනවා හයිලයිට් කරන්න. මේ විද්‍යුත් වෙළඳාම ලෙසද හඳුන්වයි.
හරි. ඊට පස්සේ තියෙනවා බලන්න සංකල්පයක් මොකද්ද? මොකද්ද සංකල්පය? විද්‍යුත් වාණිජ්‍ය මගින් ලැබෙන ප්‍රයෝජන බලන්නකෝ. විද්‍යුත් වාණිජ්‍යයෙන් මොනවද අපිට ලැබෙන ප්‍රයෝජන? ඈ විද්‍යුත් වාණිජ්‍යයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තමයි බලන්න අතරමැදියන්ගෙන් තොරව භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. හරිද? ඒ වගේම අඩු මිලට අපිට භාණ්ඩ ගන්න පුළුවන්. හරිද? ඒ වගේම අපිට විශාල භාණ්ඩ පරීක්ෂාවක් කරකිනේ. දැන් අපිට වෙළඳසැලකට ගිහිල්ලා ගියොත් එහෙම අපිට වෙළඳසැලේ ඉන්න මුදලාලි කියන භාණ්ඩනේ ගන්න වෙන්නේ. ආ මෙයා ඒක හොඳයි කිව්වොත් අපිට ගන්න වෙනවා. හැබැයි විද්‍යුත් වාණිජ්‍යදී එහෙම නැහැ. අපිට අන්තර්ජාලයේදී විවිධ වෙබ් අඩවි වල පරීක්ෂා කරන්න පුළුවන්. හරිද? විශාල ප්‍රමාණයක් අපිට සෝසස් තියෙනවා. ඒතර මෙන්න මේවා වාසි. හරිද? හරි. හරි. තව තියෙනවා මාතෘකාවක් බලන්න විද්‍යුත් වාණිජ්‍ය මගින් පාරිභෝගිකයන් ලබන ප්‍රතිලාභ. අන්න. පාරිභෝගිකයන්ටත් එහෙම තමයි අඩු මිලට මිලදී ගන්න පුළුවන්. නිෂ්පාදකයාගෙන්ම ගන්න පුළුවන්. අතරමැදියෝ අඩුයි. විශාල තෝරා ගැනීම ප්‍රමාණයක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වාසි ගොඩක් තියෙනවා. අවාසිත් තියෙනවා. අපි ඉස්සෙල්ලා වාසි ලියා ගැනීමු. හරි. වාසි කීපයක් ලියාගමු. පළවෙනි එක ලියා ගන්න. අතරමැදියන්ගෙන් තොරව මිලදී ගත හැකි වීම. අතරමැදියන්ගෙන් තොරව මිලදී ගත හැකි වීම. අතරමැදියන්ගෙන් තොරව මිලදී ගත හැකි වීම. දෙවෙනි එක අඩු මිලට මිලදී ගත හැකි වීම. අඩු මිලට මිලදී ගත හැකි වීම. අඩු මිලට මිලදී ගත හැකි වීම. තුන්වෙනි එක කාලය හා පිරිවැය ඉතිරිවීම. කාලය හා පිරිවැය ඉතිරිවීම. හතරවෙනි එක විශාල වශයෙන් තොරතුරු ලබාගත හැකි වීම. විශාල වශයෙන් තොරතුරු ලබාගත හැකි වීම. පස්වෙනි එක නිවසේ සිට මිලදී ගැනීම සිදු කළ හැකි වීම. නිවසේ සිට මිලදී ගැනීම සිදු කළ හැකි වීම. පස්වෙනි එක නිවසේ සිට මිලදී ගැනීම සිදු කළ හැකි වීම. හයවෙනි එක තෝරා ගැනීමට අතිවිශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පැවතීම. තෝරා ගැනීමට අතිවිශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පැවතීම. තෝරා ගැනීමට අතිවිශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පැවතීම. හරි මෙන්න මේවා තමයි ළමයි විද්‍යුත් වාණිජ්‍ය අපි දකින වාසි. විද්‍යුත් වාණිජ්‍යයේ තියෙන වාසි විතරද? අවාසිත් තියෙනවනේ. ප්‍රධානම වාසිය මොකක්ද ළමයි? එකක් තමයි අපිට භාණ්ඩ භෞතිකව පරීක්ෂා කරන්න බෑනේ. දැන් අපි කඩේකට ගියොත් නම් භාණ්ඩේ අපි බලලා අල්ලලා බලලා ඒක උස බර මැනලා අපිට එහෙම බැලුවොත් බරයිද හොඳයිද මෙටීරියල් එක මොකක්ද ඇඳුම් ගන්න ගිය වෙලාවක් ගැන හිතලා බලන්නකෝ. අපිට පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි විද්‍යුත් වාණිජ්‍යයේ තියෙන ප්‍රබලතම අවාසියක් තමයි භෞතිකව නම් බෑ. පැහැදිලිද? මේකේ ඕන වෙලාවක අපිට මිලදී ගන්න පුළුවන්. රෑ වුණත් ගත්තකි. හැබැයි භාණ්ඩය අපිට එවෙලම ගන්න බෑ. කුරියර් සේවාව හරහා එද්දී යම් ප්‍රමාදයක් යම් කාලයක් ගත වෙනවා. නේද? අන්න බලන්න. මේකේ යම් යම් අවාසි තියෙනවා. තාක්ෂණික දෝෂ ඇති වෙන්න පුළුවන්. භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සරල වුණාට අපිට නැවත රිටර්න් කරන්න උනොත් ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. එයාලා කැමති විදිහට අහුරන්න වෙනවා මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට යම් අවාසි ප්‍රමාණයක් තියෙනවා. හරි. අපි කීපයක් ලියාගමු. සීමාවන් ගැටලු කීපයක් අපි ලියාගමු. පළවෙනි එක ලියාගන්න. භාණ්ඩ භෞතික ලෙස පරීක්ෂා කර නොහැකි වීම. භාණ්ඩ භෞතික ලෙස පරීක්ෂා කර නොහැකි වීම. භාණ්ඩ භෞතික ලෙස පරීක්ෂා කර නොහැකි වීම. දෙවැනි එක
දෙවෙනි එක ලියන්න තාක්ෂණික දෝෂ පැවතීම තාක්ෂණික දෝෂ පැවතීම තාක්ෂණික දෝෂ පැවතීම තාක්ෂණික දෝෂ පැවතීම තුන්වෙනි එක අංක 3 තුන්වෙනි ලියාගන්න පද්ධති අත්පත් කර ගැනීමට මූලික පිරිවැයක් ඇතිවීම පද්ධති අත්පත් කර ගැනීමට මූලික පිරිවැයක් ඇතිවීම පද්ධති අත්පත් කර ගැනීමට මූලික පිරිවැයක් අවශ්‍ය වීම හතරවෙනි එක භාවිතයට විශේෂ දැනුමක් අවශ්‍ය වීම භාවිතයට විශේෂ දැනුමක් අවශ්‍ය වීම ඔන්න අපිට පද්ධති භාවිත කරන්න දැනුමක් තියෙන්න නැත්නම් ඒක වෙන්නේ නැහැ විශේෂ දැනුමක් අවශ්‍යයි පස්වෙනි එක සෑම වෙළඳ සැලකටම අදාළ පහසුකම් නොමැතිවීම සෑම වෙළඳ සැලකටම මේ පහසුකම් නැහැ සෑම වෙළඳ සැලකටම අදාළ පහසුකම් නොමැතිවීම පැහැදිලිද හරි ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හරි මෙන්න මේවා තමයි ළමයි විද්‍යුත් වාණිජ්‍යයේ තියෙන සීමාවන් පැහැදිලිද හරි අපිට ඒව හඳුනා ගන්න පුළුවන් හරි ඊළඟට තියෙනවා බලන්න ළමයි සංකල්පයක් විදිහට මොකක්ද තියෙන සංකල්පය ජංගම වාණිජ්‍ය හරි නිබන්ධනයේ තියෙනවා M commerce හරි ජංගම වාණිජ්‍ය කියන්නේ ළමයි ප්‍රවණතාවයක් මොකද්ද ජංගම වාණිජ්‍යයේදී උනේ ජංගම වාණිජ්‍ය කියන එකේදී උනේ ළමයි අර අපි අන්තර්ජාලයට සම්බන්ධ වීමට මිනිස්සු පාවිච්චි කරපු ප්‍රධානම ඩිවයිස් එක. අද වෙනකොට මේක දුරකථනයේ බවට පත් වෙලා තියෙනවා. නමුත් දුරකථනය කියන එක ජනප්‍රිය වුණේ අන්තර්ජාලය භාවිතයත් සමග ජනප්‍රිය වුණේ 2010 වගේ පස්සේ. මිනිස්සු අතේ බහුතරයක් ගැවසෙන්න පටන් ගත්තා අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් සහිත දුරකථන. හැබැයි ඊට කලින් අන්තර්ජාලයට පිවිසීමේ ප්‍රධානතම උපකරණය බවට පත් වුණේ පරිගණකය. ඇප්ලිකේෂන් ඩිවලොප් වුණේ පරිගණක සඳහා. හැබැයි 2010 විතර වෙනකොට මොකද උනේ මිනිස්සු මේ අන්තර්ජාල ගනුදෙනු වලින් අතිමහත් බහුතරයක් ජංගම දුරකථනය. අද නම් මේක අහන්න දෙයක් නැහැ ජංගම දුරකථනයම තමයි. මෙන්න මේ ප්‍රවණතාවයේ ජංගම දුරකථනය හරහා විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු නිරත වීමේ ප්‍රවණතාවයට අපි කියනවා මොකද්ද? ජංගම වාණිජ්‍ය. පැහැදිලිද? ඒ සංකල්පෙ මත තියාගන්න. මොකද්ද? ජංගම දුරකථනය හරහා මේක ප්‍රවණතාවයක් බාටපත් වෙනවා. දැන් අද වාට තේරෙනවා ඇති අපි අන්තර්ජාල ගනුදෙනු මේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු ගත්තොත් අතිමහත් බහුතරයක් සිදු කරන්නේ මොනවා හරහාද? ඔව් මේ ජංගම දුරකථන හරහා. හරි. ඒකේ හයිලයිට් කරන්න ජංගම දුරකථනයක් හරහා. ජංගම දුරකථනයක් හරහා. හරි. කියන කාරණේ හයිලයිට් කරන්න. හරි. ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ අවසාන අපි කතා කරන අවසාන සංකල්පය තමයි මොකද්ද? ඔව්. විද්‍යුත් ව්‍යාපාර. හරි බලන්න විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්පය. හරි. මොකක්ද ළමයි විද්‍යුත් ව්‍යාපාර කියලා කියන්නේ? අන්න අපි දැන් කතා කරා විද්‍යුත් වාණිජ්‍ය කියලා හොලා. විද්‍යුත් වාණිජ්‍යයේදී මොකක්ද කිව්වේ? අන්තර්ජාලය හරහා මිලදී ගැනීම විකිණීම. තමයි විද්‍යුත් වාණිජ්‍ය කිව්වා. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ ළමයි මොකද්ද? මේ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ විකිණීමේ කටයුත්තත් ඊට පෙර සිදු කරන ව්‍යාපාර තුළ නිෂ්පාදන පරිපාලන මෙහෙයුම් අලෙවි මූල්‍ය වැනි කටයුතු වලටත් මොනවද පාවිච්චි කරන්නේ? පරිගණක සහ අන්තර්ජාල තාක්ෂණය. මේ සියල්ල එකට පාවිච්චි කරනවා නම් අපි එකට කියනවා මොකක්ද? විද්‍යුත් ව්‍යාපාර. දැන් පැහැදිලිද විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර අතර වෙනස? විද්‍යුත් වාණිජ්‍ය කිව්වේ පටු සංකල්පයක්. මොකද්ද? මිලදී ගැනීමයි විකිණීමයි අන්තර්ජාලයෙන් සිදු කරනවා. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ ඊට පෙර සහ පසු සියලු තත්ත්වයන්ට අන්තර්ජාලයේ පරිගණක තාක්ෂණය. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදන කටයුතු වලට පරිගණක තාක්ෂණය යොදා ගන්නවා. අලෙවි කරන කටයුතු වලට පරිගණක තාක්ෂණය අන්තර්ජාල තාක්ෂණය යොදා ගන්නවා. මේ විදිහට සමස්ත ව්‍යාපාර ආකෘතිය සඳහාම මේ ව්‍යාපාර අන්තර්ජාලයේ පරිගණක තාක්ෂණය යොදා ගන්නවා නම් අපි ඒකට කියනවා මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර. මේකට හරි ලස්සන නිර්වචනයක් තියෙනවා ළමයි.
දැන් ඔයාලට තේරෙනවනේ විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්පය තුල විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ගත වෙලා තියෙනවා කියලා. එතකොට මේකෙදි මෙන්න මෙහෙම කියනවා මොකද්ද? ඔන්න බලන්න නිර්වචනයේ විද්‍යුත් වාණිජ්‍යත් හරි විද්‍යුත් වාණිජ්‍ය තියෙනවා විද්‍යුත් ව්‍යාපාර කියන එකේ විද්‍යුත් වාණිජ්‍යයට පෙර තත්ත්වයන් අන්න භාණ්ඩ මිලදී ගැනීම විකිණීමට කලින් ව්‍යාපාර ක්‍රියාවලියක ගොඩාක් වෙලාට වෙනවා ව්‍යාපාරයේ පරිපාලන කටයුතු මෙහෙයුම් කටයුතු මූල්‍ය කටයුතු අලෙවි කොට අන්න ඒ වටත් ඒ වගේම විද්‍යුත් වාණිජ්‍යයට පසු තත්ත්වයන් අලවියෙන් පසු සිදුවන අනෙකුත් කටයුතු වලට පරිගණක සහ අන්තර්ජාල තාක්ෂණය දාගන්නවා නම් අපි ඒකට කියනවා මොකද්ද විද්‍යුත් ව්‍යාපාර බලනකො දෙවෙනි නිර්වචනය මෙතන තියෙන ව්‍යාපාර කටයුතු සුමටව ගලාගෙන යන එක විදිහ ආකාරයට අන්තර්ජාලය භාවිතා කිරීම අන්න ව්‍යාපාර ප්‍රතිනිර්මාණයක් කරන එක අපි විද්‍යුත් ව්‍යාපාර පැහැදිලිද නිෂ්පාදන කටයුතු අද සිද්ධ වෙනවා ළමයි අන්තර්ජාලය හරහා සමහර රටවල් වල තියෙන නිෂ්පාදනාගාර වෙන රටක ඉඳලා හසුරවනවා හරිද තව රටක තියෙන ආයතනයක සේවකයෝ වෙනත් රටක ඉඳලා වැඩ කරනවා අද මයික්‍රොසොෆ්ට් ආයතනය ගත්තොත් ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක එයාලගේ සේවකයෝ වැඩ කරනවා. හැබැයි වෙන රටක ඉඳලා වැඩ කරන්නේ ලංකාවෙත් තියෙනවා. අන්න බලන්න විද්‍යුත් ව්‍යාපාර ආකෘතිය. පැහැදිලිද? එහෙනම් විද්‍යුත් ව්‍යාපාර කියන්නේ මොකක්ද? අපි මේ කතා කරන විද්‍යුත් වාණිජ්‍යයට වඩා වැඩියම. පැහැදිලිද? හරි. අපි නිර්වචනය මෙන්න මෙහෙම ලියාගමු. විද්‍යුත් ව්‍යාපාර කියන එකට විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් වාණිජ්‍යයට පෙර තත්ත්වයන් සහ විද්‍යුත් වාණිජ්‍යයට පෙර තත්ත්වයන් සහ විද්‍යුත් වාණිජ්‍යයට පෙර තත්ත්වයන් සහ විද්‍යුත් වාණිජ්‍යයට පසු තත්ත්වයන් යන විද්‍යුත් වාණිජ්‍යයට පසු තත්ත්වයන් යන සමස්තය විද්‍යුත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. විද්‍යුත් වාණිජ්‍යයට පසු තත්ත්වය යන සමස්තය විද්‍යුත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. හරි. පැහැදිලිද? අපිට එහෙම හඳුනා ගන්න පුළුවන් විද්‍යුත් ව්‍යාපාර කියන කාරණේ. හරි. මේක හයිලයිට් කරන්න ව්‍යාපාර කටයුතු සුමටව ගලාගෙන යන ආකාරයට. හරි. ව්‍යාපාර කටයුතු සුමටව ගලාගෙන යන ආකාරයට. හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ තියෙන බලන්න ළමයි නූතන ව්‍යාපාර ලෝකයේ දැකිය හැකි ප්‍රවණතා. අද වර්තමානයේ ව්‍යාපාරවල අපි දකින විශේෂිත ප්‍රවණතාවයන් ගොඩක් තියෙනවා. බලන්න මේකේ තියෙනවා තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා ව්‍යාපාර අතර. පරිසර බලපෑම් වැඩි ව්‍යාපාර තුලින් පරිසරයට වෙන. ගනුදෙනුකරු ප්‍රබලයි. අතීතයේ ගනුදෙනුකරුට වැඩිය අද වර්තමානයේ ගනුදෙනුකරුට හොඳ දැනුමක් තියෙනවා. ගනුදෙනුකරු හොඳින් කටයුතු කරනවා. ඒතර ගනුදෙනුකරු ප්‍රබලයි. පාරිභෝගික චර්යාව වෙනස් වෙලා තියෙනවා. අන්න පාරිභෝගිකයාගේ චර්යාවන් හැසිරීම් මේ වගේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. හරිද? ගෝලීයකරණයේ බලපෑම් වැඩි වෙලා තියෙනවා. කළමනාකරණ ශිල්ප ක්‍රමයකින් එක වර්ධනය වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? ආර්ථික දේශපාලන බලපෑම් මේ වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. හරිද? නව පාරිභෝගික නීති රීති හඳුන්වා දෙනවා. හරිද? පාරිභෝගිකයාගේ වෙළඳපොළ පිළිබඳ තියෙන දැනුවත්භාවය වැඩි මෙන්න මේ වගේ සංකල්ප අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. පැහැදිලිද? හරි. එතන බලන්න අපි ඔන්න ඔය කියන කොටස් ටික අපි අද කතා කරා. මේකේ අවසාන කොටස කියන ශ්‍රම විභජනය කතා කරන්න ආද අපිට ටයිම් එක මදි. අපි ඊළඟ දවසේ ශ්‍රම විභජනය කතා කරනවා. විභාග ප්‍රශ්න ටිකත් අපි එතනින් කතා කරනවා. ඒ වගේම තමයි මම රෙකෝඩින් එක නැවත බලන්නම්. මම හිතන්නේ විනාඩි කිහිපයක් අපි වොයිස් එක නැතුව තිබ්බා ළමයි. ඒ වෙලාවට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා මම මැසේජ් හැම වෙලාවෙම බැලෙන්නේ නැහැ. මොකද මම පාඩමේ ස්ලයිඩ් එක ෂෙයා කරලා තියෙන නිසා එහෙම වගේ අවස්ථාවක ඔයාලා මයික් එක ඔන් කරලා කියන්න. ගැටලුවක් නැහැ. මට පේන විදිහට විනාඩි 10ක් විතර මගේ මයික් එක මියුට් වෙලා තිබිලා තියෙනවා. හරිද? මෙතනින් මම ටච් කරද්දි මියුට් වෙන්න තියෙයි. ඒ වගේ අවස්ථාවක මයික් එක ඔන් කරලා කියන්න. ගැටලුවක් නැහැ. ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත්. පැහැදිලිද? හරි. එහෙනම් මේ මම රෙකෝඩ් එක නැවත බලලා රෙකෝඩින් එක මම දැන් දානවා YouTube එකට දානවා. රෙකෝඩින් එක නැවත බලලා සමහර ළමයි ලොග් අවුට් වෙලා ගිහිල්ලා තියෙනවා මේ මගේ වොයිස් එක නැති නිසා. හරි. එතකොට රෙකෝඩින් එක නැවත බලන්න. රෙකෝඩින් එකේ අඩු වෙලා තියෙන ප්‍රමාණය මම ඊළඟ දවසේ රෙකෝඩ් මේ ක්ලාස් එකේදී ඒ කොටස නැවත පැහැදිලි කරනවා. ඒක නිසා ගැටලුවක් කරගන්න එපා. හරි. අපි එහෙනම් අදට ක්ලාස් එක නතර කරමු. ගැටලු තියෙනවා නම් මැසේජ් එක දාන්න මම රෙකෝඩ් එක නතර කරලා විනාඩියක් දෙකක් විතර නතර කරලා දෙනවා. හරි. එහෙනම් අපි අදට නතර කරමු පාඩම. හරි. එහෙනම් ආයිබෝන් ළමයි. හරි.